ලෞතර තථාගත ගෞතම අමාමෑණී මහ කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් මෙතෙක් පහළ වූ සීලමු තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් පාද නමස්කාර වේවා. සාදු. මේ ධර්ම දේශනය තුන් ලෝකයාගේ හිතසුව පිණිස නිවන් මඟ උදෙසා සසර දුක අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීම පිණිසම මේ ධර්ම දේශනාව හේතු වාසනාව වේවා. සාදු. බුදු සරණයි. සුපුරුදු පරිදි අපි අද දවසෙත් මේ සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරලා අපගේ ජීවිතය ධර්මානුකූල කරගෙන දහමේ සඳහන් වෙන විදියට සසර කතරෙන් එතර වෙන්නට කෙලෙස් ධර්මයන්ගෙන් මිදිලා නිවි සූපත් වීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්නට සසර පුරුද්ද තියෙන පින්වත් පිරිස මේ මොහොතේ සූදානම් වෙනවා. මේ වෙසක් මාසය අද දවසත් වෙසක් පෝය එන්න පුළුවන් දවසක්. මම ගිය සතියේත් අපි සඳහන් කරා අපි පළවෙනි ධර්ම දේශනාව කළේ බොහෝම වැසි සහිත වකුණු කුණාටු සහිත මහා ශබ්ද නගා මට කෑ ගහන්නට වුණා. එතනදී ගොඩක් අයට ඒ වැසි ශබ්දයත් එක්ක ඇහෙන්නට නැතුව ඇති. අපි ඒ නිසා ඒ බාධකත් නැතුව අද දවසේ ඒවා බාධක නෙවෙයි ආශිර්වාද. අද දවසේ ඊටාම පැහැපත් පරිසරයක් තුල අපි සූදානම් වෙන්නේ මේ සද්ධර්මය අවබෝධ කරගෙන මේ මහා වෙසක් මංගල්‍ය තුලදී අපිට අපි නොපෙනුණා නම් අද ඉඳලා අපිට පේන්න ගනී. අපිට අපි ගැන අවබෝධ නොතිබුණා නම් අපිට අපි ගැන අවබෝධ වෙයි. ඒ සත්‍ය අවබෝධ කරගන්නටයි මේ සූදානම් වෙන්නේ. සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරා බොහෝ දුක් ගැහැට විඳ මිනිසුන්ට කිව්වට විශ්වාස කරන්න බැරි තරම් මිනිසුන්ට තේ විස්තර කරාට විස්තර කළ ඉවර කරන්න බැරි තරම් පෙරුම්දම් පුරලා අනියත විවරණෙත් ඉන්පස්සේ දීපංකර බුදුන් වහන්සේ ළඟ නියත විවරණ ලබාගෙන සුමේද තාපසයන් වහන්සේ නමින් ඉපදිලා ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් නියත විවරණ භූමියේදී පෙරම් පුරලා මේ මහා කැපකිරීම කරලා වෙසක් මංගල්‍ය පවතින මේ මාසෙ තුල වෙසක් පොය දවසේ මනුස්ස ලෝකේ උපත ලැබලා පාරමිතා පුරලා ආපු ශක්තිය අවුරුදු 6ක් මහන්සි වෙලා අවදි කරගෙන සත්‍ය අවබෝධයටපත් වෙලා අපිට නොතේරෙන නමුත් අපේ ජීවිතේ පවතින අවිද්‍යා සහගත නොදන්නකම මුල් කොට සසරේ සැප ඇතේ හිතා රැවටිලා අනන්ත දුක් ගැහැට විඳිමින් යන මේ ගෝර සංසාර ගැන අවබෝධ කරගෙන ඒ මහා සම්බුද්ධත්වයටපත් වෙලා උන්වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න බුද්ධත්වයටපත් වූ දවසත් අද වගේ දවසක ඒ වෙසක් මාසයේ පොය දවසේමයි අද පොය තිබුණා නම් අද දවසේ තමයි. ඉතින් විශේෂ බලයක් වැඩ කරනවා මේ මාසය තුල. පරිසරය වෙනස් වෙනවා. දහමට ආසයගේ දහම් මැස බලවත් වෙනවා. පෙරපින් මතු වෙනවා. පෙරපින ශක්තිමත් වෙනවා. ශක්තිමත් තිබුණු බලයන්ට මේ දහම හොඳට ගැළපිලා පේනවා. මේ හැම කරුණකින්ම මේ මාසේ හැම තප්පරයක් ගානේ විශේෂයි. ඒ ලෞතර බුදුන් වහන්සේ කෙනෙකුගේ සියලු බුදුන් වහන්සේලා වෙසක් මංගල්‍ය පහළ වෙන්නේ. එම නිසා මේ මහා මංගල්‍ය තියෙන සතිය අද අපි සූදානම් වෙන්නේ. ගිය සතියේත් අපි උත්සාහ කරපු ඒ ධර්ම කරුණු වඩා නිවැරදිව තව තවත් අවබෝධ කරගන්න, අවබෝධ වූ ධර්ම කරුණු වඩා ශක්තිමත් ජීවිතේ බවට පත් කර ගන්නටයි අපි උත්සාහ කරන්නේ. අපි හිතන් ඉන්නේ ලෝකය කියලා බාහිරයට. ලෞතර බුදුන් වහන්සේ ලෝකය කියන්නේ ආධ්‍යාත්මික කය තුල පහළ වෙන පංච උපාදාන ස්කන්ධයට. මෙතන තමයි අපිට පැටලෙන තැන. අපිට එකපාරට අපි ලෝකේ දියුණු කරන්න කියලා ගන්නේ බාහිරයක්. ලෝකේ දියුණු කරනවා කියන්නේ බාහිර ලෝකයක් ගැන අපි සංකල්ප පහළ කරගන්න එක. ඒ ගැන අරමුණු පහළ කරන් ඒ ගැන විශ්වාසයක් පවත්වන්න පටන් ගන්න එක. ඒ කියන්නේ කාමය. ලෝකෙට බැඳෙන එක, කාම ලෝකෙට බැඳෙන එක. ඒක තමයි ඇත්ත. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකය කියන්නේ තමන්ගේ ඒ ඇතුළාන්තේ පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන යනුවෙන් වෙන්කොට පෙන්වන මේ සිතුවිලි සහිත සංඥාව සහිත සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ මනස සහිත සංඥාව සහිත මේ ලෝකෙට ඇතුළට ඒ සංකල්ප පහළ වෙන මොහොත තමයි ලෝකය වෙන්නේ.
ඒ මොහොතක පහළ වෙලා මොහොතකින් නිරුද්ධ වෙනවා. ඊතා ඉක්මනින් නිරුද්ධ වෙනවා. අපිට පෙනුනත් නැතත් දැනගෙන හිටියත් නැතත් මේක සිද්ධ වෙන ධර්මතාවක්. බුදුන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා හිටියත් නැතත් කෙනෙක් තුළ පවතින ධර්මතාවක්. මේ උන්වහන්සේ සොයාගන්නේ. තනියෙන් මහන්සි වෙලා හොයාගන්නේ. අපි සැප කියලා දෙයක් ඇසුරු කරන්නේ අපිට හොඳ නිසායි. අපි හැමදේම අපිට තරහාවත් අපි තරහට කැමති නිසායි අපි ඒ තරහ ඇසුරු කරන්නේ. තරහ වරදක් කියලා නොපෙනෙන නිසායි අපි තරහ ඇසුරු කරන්නේ. ඇසුරු කරන්නේ තරහ ගොඩක් වෙලා අපි කවයේ තුල පවතිනවා. විවිධ සංකල්ප විදියට තමයි මේක එන්නේ. සංකල්ප විදියට මාරු වෙමින් ඒ සංකල්පයේ තියෙන බලය වෙනස් වෙමින් වැඩි වෙමින් මේ ද්වේෂය පවතිනවා. අපි හැම කෙනාම මෙන්න මේ පවතින සංකල්පයට ද්වේෂ සහිත සංකල්පයට අපි කැමතියි. කැමති නිසායි අපි ඒ ද්වේෂය ඇසුරු කරන්නේ. ඒක අපිට පේන්න තියෙන කැමැත්තක් නෙවෙයි. නෙපෙනී ඒ අවිද්‍යාවත් එක්ක නොදන්නකම මුල් කොට මේ පවතින හැටි. අපේ මූණේ මැස්සෙක් වැහුවොත් අපි විරුද්ධ සිත ශනිකව පහළ වෙනවා. අපිට සිත පෙනුනක් නැතත් විරුද්ධ සිතක් පහළ වෙන්නේ. අපි විරුද්ධ සිතේ මේ මැස්ස එලවන්නේ විරුද්ධ සිතේ යටත් වූ විරුද්ධ සිතට වහල් වූ මිනිසෙක් විදියට තමයි අපි මැස්ස එලවන්නේ. අපි ඒ ගැන හැඟීමක්වත් නැහැ. මැස්ස එලෙවුවා ඉවරයි. හැබැයි අපි දන්නේ නැහැ මේ ද්වේෂ සිත පහළ වුණා. ඒකත් එක්ක පහළ වූ ද්වේෂයෙන් අපි මැස්ස එලෙව්වා. එතන තිබුණු ධර්මතාවල් අපිට හඳුර ගන්න කාලයක් තිබුණේ නැහැ. මොකද මේක ශනිකව වෙන සිද්ධියක්. මැස්ස එලෙව්වා ආයි කැරකිලා මැස්ස ඇවිල්ලා වැහුවොත් ඊට වැඩිය වේගෙ වැඩි වෙනවා. තව වේගෙ වැඩි වෙලා ඊට පස්සේ මැස්සට ඉස්සෙල්ල විදියට නෙවෙයි අපි පහර දෙන්නේ. අපිට රිදුනත් අපි ගහ ගන්නවා. මෙහෙමයි මේ සංකල්ප අපේ ජීවිතය තුල පවතින්නේ. මේ දවස්වල කෝඳුරු මැස්ස වැඩි මේ මාසේ පළතුරු මාස නිසා ලෞතර බුදුන් වහන්සේ කෙනෙක් බුද්ධත්වයට පත් වෙන මාසේ හැම ශාස්ත්‍රීය මාසයක්. එම නිසා අපි තේරුම් ගත යුතුයි මේ මාසේ කෝඳුරු හරියට මූණට වහනෝ කීන් කීන් ගාලා ඇස් වලට නාහෙටත් යන හුස්ම එක්ක කට ඇරියම කටටත් යනවා. ඒ තරම් ඉන්නවා. රජවාසලක හිටියත් මේ මැස්ස වහනවා. කෝඳුරට කිසිම තහනමක් බැරියල් එකක් නැහැ. ඇවිල්ලා වැහුවා. වහනකොට ඉතින් ඇහැ වහලා අපි ගහ ගන්නවා මූණට. කෝඳුරුවට පොඩි වෙන්න. ඉතින් ඇහැට බෙහෙත් ගන්න පස්සේ ඒ මට්ටම දක්වා මේ අපේ සංකල්පයෙන් අපි මෙහෙවනවා. ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපිට එහෙම එකක් බව නොපෙනී කෝඳුරුව පේනවා. කෝඳුරුව පේනවා. ඒ බාහිරය පේන්නේ. අපිට මේ වෙලාවේ මේ කෝඳුරුව අස එක්ක ගැටෙන රූපයක් එහෙම නැත්නම් කයට ගැනෙන ස්පර්ශයක් එහෙම නැත්නම් නාසයට ගැනෙන දැනීමක් ඔස්සේ මේ සංකල්පය පහළුනේ කියලා හැඟීමක්වත් එන්නේ නැහැ. ඒ කියන්නේ දහම් දැනීම අපට ඒ වෙලාවට ගැළපිලා පේන ශක්තියක් බවට පත් වෙලා එන්නේ නැහැ. එනවා නම් ඒ බොහොම උසස් කෙනෙක්. ඒ දහම ගොඩාක් පරිණත බොහොම ගැඹීර කෙනෙකුට කෝඳුරුව වහද්දිත් ඒ ධර්මතාව තමන්ගේ කය වෙනස් වෙන හැටි සිත ඇතුළේ පහළ වෙන දේවල් සියල්ල පේන්න ගන්නවා. පෙනෙන්න විතරයි අපිට පුළුවන්. නවත්තන්න බෑනේ අපිට. පෙනෙනකොට ඒක දකින්නකොටම අන්න එතනින් එහාට වැඩෙන එක නවතිනවා. ඒ අනර්ථයි කියලා දැක්කොත් විදර්ශනා නුවණටම යනවා. අනිත්‍ය කොට, දුක් කොට පහළ වූ සංකල්පය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම් නූපන්න අකුසල නූපදිනු කරන්නේ තවත් ඒ වැනි අකුසල් සිත් එන එක නවතිනවා. ඒ වෙනුවට දහම විග්‍රහ කරන ඥාන ශක්තියක් ඔහු තුල වැඩි ක්‍රියාත්මක වෙනවා. මම මේ දැන් කතා කරේ සියුම් තැනක් ඇත්තටම. ඒ සතෙක් වහනකොට ඇඟට එලවන්න අපි වෙනස් වෙන හැටි. අපි හැමහා වෙනස් වුණත් වෙනස් වීම නොපෙනෙන හැටි. වෙනස් වීම අපි කරන එක නෙවෙයි, ඒක ධර්මතාවක්. ඒක නිසා මේ අපි මමයි කියලා ගන්න නැතුව මේක ධර්මතාවක්. මේ ධර්මතාව දකින්න ශක්තිය කියන්නේ දහම් මැස වෙන තැන. ඒ කෙලෙස් ධර්මයන් පෙනෙනවා කියන්නේ දහම් මැස තියෙනවා. ඒ ධම්මානුධම්ම පටිපන්න වෙනවා. ඒක පෙනෙන්න ඕන අපිට. මේ පහළුනේ කෙලෙස්, මේ කෙලෙස් පහළ වෙන උදව් උනේ ඇස රූප ගැටෙන නිසා මේ ස්පර්ශ ආයතනත් එක්ක ගැටිලා වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් සිතුවිල්ලක් වශයෙන් අපිට දැනෙන වචනෙන් කිව්වොත් සිතුවිල්ලක් වශයෙන් සංකල්පයක් වශයෙන් පහළ වුණා. ආයේ පහළ වුණු හැටි දකින්න ඕන. ඒ දහම අන්න එතන දහම් ඇස කියන්නේ. ඒතර දහම්මස පහළ වෙන්නේ දහම්මස පහළ වෙන ඇතුලේ පවතින පහළ වෙන දේ පෙනෙන ශක්තිය. පහළ වෙන දේ පෙනෙන. ඒවා අපිට පේනවා මේ පහළ වුණා. එහෙනම් පහළ වුණා කියලා පේනවා නම් මම හැදුවා කියන තැනක, මගේ කියන තැනක හිත පවතින්නේ නැහැ. එතනින් හිත නිදහස් වෙනවා. මමය මගේ සංකල්පයක් කියන தත්ත්වෙ මිදිලා එය ධර්මතාවක් කියන නුවණක් බවට පරිවර්තනයක් වෙනවා.
ඒ කියන්නේ අනාත්මයි කියන ඥාණය ඔහුට ඒ මොහොතේම සක්‍රිය වෙන්න ගන්නවා. මේ සංකල්පයේ අවස්ථාවට පහළ වූ දෙයක්මයි. මේ මැස්ස වහන කොටයි පහළ වුනේ. කෝඳුරුව වහන කොටයි පහළ වුනේ. පෙර තිබුණා නොවේ අවස්ථාවටයි පහළ වුනේ. ඒ පහළ වෙන්නට පෙර මේ වේගයේ මේ සිතුවිල්ල මේ සංකල්පය මේ මැස්සන්ට ගහන මූණට ගහගන්න මේ දේ තිබුණ නැත. අවස්ථාවටමයි පහළ වුනේ. පෙර තිබුණා නොවේ අවස්ථාවටයි පහළ වුනේ. මේක මේ සිද්ධියෙන් පසු නිරුද්ධ වෙනවාය නැති වෙනවාය. මේ අනිත්‍යයි. කියා නුවණක් අපිට උපදව ගන්න පුළුවන්. ඒ මොහොතේ අනිත්‍ය නැහු නුවණත් පොදුවේ ගත් කල මේ සංකල්පයම බැහැර යන වෙලාවක් අපිට අනිත්‍ය වශයෙන් ගන්නට පුළුවන්. ඒ මොහොතේ අනිත්‍ය අහු වෙන දවස මේකත් එක්ක යනකොට හම්බෙයි. අපි කෝච්චියේ පස්ස පෙට්ටියේ නැග්ගොත් එන්ජින් එකේ තියෙන ගොඩක් පෙට්ටි ගාණක් එහා. හැබැයි අපි කෝච්චියේ හිටියට එන්ජින් එක පේන්නේ නැහැ. අපි මේ පෙට්ටි දිගේ ඉස්සරහට ගියාම එන්ජින් එක ළඟට යනකම් යන්න පුළුවන්. ඒ ගියාම කාලයක් ගියාම. ඒ වගේ පහළ වූ ධර්මතාව දකින්න ගත්ත කෙනෙකුට යම් කලක මේ පහළ වෙද්දි පේන්න ගන්නවා. ඇයි පහළ වෙනව නම් පහළ වීම පේන සත්‍යයකුත් තියෙන්න ඉපේ. ඒ ධර්මතාව යටතේ යම් කලක මේ කැපකිරීම මත අපි සිංහලෙන් කියන කැපකිරීම මත දහමි කියන වීරය මත ඒ වීරය වැඩෙන්නේ සසරට මේවා අදාළ ධර්මතාවල් කියලා පෙනෙනකොට මහ බයක් එනවා. මේ මැස්ස වැහුවත් මගේ සසරේ කර්මපත ටිකයි ඇවිස්සෙන්නේ. කර්මපත කියන්නේ ක්‍රියාපුරුදු ටික. චේතනාවල් පුරුදු කරපු චේතනාවල් ටික. ඒ වැසුරු කරන පුරුදු ටිකම ඇවිස්සෙන්නේ. එතකොට නම් ඇවිස්සිලා මොකක් ඇසුරු කරත් එහෙනම් අපි සසරි. මරණාසන්න වෙලාවක කොඳුරුවෙක් මතක් වුණත් ඉදිකටු තුඩම් මතක් වුණත් ඒ රූපය කියලා හිතෙනොත් ඒ රූපයට කාම වුණා කියන රූපය ඇසුරු කරන එක. රූපයක් කියා නොදක ඉන්න එක. රූපයක් හිතේ පහළ වුණා කියලා නොදකින්න එක. රූපයට ඇලෙන එක. ඉදිකටු තුඩ මතක් වුණොත් ඉදිකටු තුඩක් කියා හිතන එක. හැබැයි ඉදිකටු තුඩ යනු රූපයක හිතේ පහළ වීම හිත තුළ රූපයක් පහළ වුණා කියලා නොසිතන එක. ඉදිකටු තුඩ යනු රූපයක් පහළ වීම කියා හිතන තැනට කියන්නේ විද්‍යාව. ඉදිකටු තුඩ කියලා හිතන එක කියන්නේ අවිද්‍යාව. ඉදිකටු තුඩ මතක් වෙනකොට. ඒකත් එක්ක මුළු සංසාරේ තියෙන සියලු කර්මපත්ත සක්‍රියයි. සසර පුරුදු ඔක්කොම ජීවමානයි. ඒකයි මේකේ තියෙන බරපතලකම. ඔහු වැටෙන්නේ සසරට. මරණාසන්න වෙලාවේ මොකක් මතක් වේද දන්නේ නැහැ. එතකොට මේ ඉදිකටු තුඩෙන් මම මේ පෙන්වන්නේ මේ සියුම් දෙයින් අපි සංසාර කරපු පින්පව් ටික තමයි ජීවය වශයෙන් ඉස්සරහට යන්නේ. එහෙනම් අපි කොච්චර පුහුණු කළ යුතුද මේ සිත දකින්න. මේ සිතවිල්ලක්මයි කියා දකින්න. මේ සිතවිල්ලත් එක්ක සිතවිල්ල නිසා මේ මොහොතේ සිතවිල්ල පහළ වීමත් එක්ක සංඥාව. ඒ කියන්නේ ඒ රූපේ ඇතුලේ පහළ වූ රූපේ ඇතුළට බාහිරින් ශබ්දයේ වශයෙන් ආපු හෝ ඇස රූපයේ වශයෙන් ආපු හෝ රූපය මොහොතේ ඇතුලේ පහළ වෙන හැඳිරීම සංඥාවත් එක්කම තමයි ප්‍රපංච සංඛා ඒ කෙලෙස් පහළ වෙන්නේ. රාග, ద్వේෂ, මෝහ. ඒවා ක්‍රියාත්මක කරන රූපය අසුරු කරන්න ගියොත් අසුරු වෙන්නේ කෙලෙස්. අසවලා කියලා හිතුව ගමන් අසුරු වෙන්නේ උපන් කෙලෙස් ටික. අසවලා යනු හිතේ පහළ වූ රූපයක්ය. ඒ ඇසත් එක්ක ගැටෙද්දි හිත තුලයි මේ පහළ වෙන්නේ මගේ ආධ්‍යාත්මික කය තුලයි මේ පහළ වුනේ කියලා හිතන තැන අර උපන් අකුසල් ඇසුරු නොවෙන තැන මේ ටික චුට්ට තේරුම් ගන්න. මේ මහ වෙසක් මංගල්‍ය. අපි නොහිතුවට පුකුසාතු රජුව හම්බෙන්න බුදුන් වහන්සේ මාසයක් පයින් වඩිනවා. අපි කවුද කියලා හිතන්න අපිට අනික් කෙනෙක් වෙනුවෙන් තප්පරයක් හිතන්න බෑ. අනුගමනය හිතුවනම් අද මේ රටේ ප්‍රශ්න නැහැ කවුරුත්. අපි දම් පොඩ්ඩක් දෙන්නේ නැහැ කාටවත් තිබුණාට. හංගම් කරන જાතිය වෙලාද. දාන සීල භාවනා ගැන කතා කරන මේ වෙසක් සතිය සමරන්නේ කූඩු එල්ලලා. අන්න එතනින් මිදිලා ආධ්‍යාත්මික ප්‍රතිපදාවේ යන කෙනෙකුට මම මේ කතා කරන්නේ. යන්න උත්සාහ කරනවා. මේ දහම භාවිතෙන් තොර කාටවත් ගැලවීමක් නැහැ. දෙවියෙක් වෙලා උපන්නත් නැවත භවයට වැටෙන පින ඉවර වුණා. සතර අපායේ මුල් කොට තමන්ගේ කවද කුසල ඇසුරු කරන්න කොච්චර අමාරුද? කොච්චර පිනක් කරන්න අමාරුද අපිට? පින කරත් පිනත් කරන්නේ පව් හිත මුල් කොට. කාට හරි දෙයක් දෙනකොට අපි තා කෙනෙක් එයත් එක්කෙන ඔයාට දෙන්න වීම ගැන අකමැත්තෙන් දෙන්නේ. එතන තියෙන අකුසල ඡන්දය. චන්දා දෝසා බයාමෝහ කියන සතර අගති ධර්ම තියෙනවා. ඔබ කරන ඒවායින් ඔබ හිතා ගන්න දැන්. එතකොට අපි මේ භවයට වැටුනොත් මෙතෙක් කරපු පින්පව් ඉවරයක් නැහැ පළ දෙනවා. ඒවා මුල් කොට නව කර්ම රැස් වෙනවා.
පරණ පුරුද්ද මුල් කොට දැන් දේවදත්ත රන්තලිය පටලවන් ඉඳලා පුතා පෙළ උපන්නම කපලා දැම්මා. කපලා මාස් පිනිස මැරුවා. බුදු වුණාම ගල්පිරේ අලුත් කර්ම. අර පරණ හුරුවෙන් කරන අලුත් කර්ම. එහෙනම් දැන් ඔබ පරණ පුරුද්දෙන් බැලුවා එයා දිහා ගමරාල කියලා. බැලුවම හිතෙනවා ලස්සනට ඇඳලා යනවා. දැන් එහෙම මහා වෛරසිතක් එනවා. දෙන්න ඕන වැඩක් කියලා හිතේම තා සංකල්පයක් ආවා. මෙයා නැති කරලා දාන්න ඕන කියලා තාසං මේ සංකල්පේ කොච්චර දුර යාද දන්නේ. ඔබට එන කෙලෙස් වල ප්‍රමාණය මේ කියන්නේ. ඔබ මේවයින් පරිස්සම් වෙන්න ඕන. ඔබ පරිස්සම් වෙන්න ඕනේ ආගන්තුකේ උපක්ලේශ ආගන්තුකේ නේ මොහොතට පහළ වෙන. උපක්ලේශ කියන්නේ මේ රාග දේශ මොහයන්. සංඥාව පහළ වීමත් සමග මේවා වැඩෙන්න ගන්නවා. ඔබ දිහා බැලුවනම් මේ සත්‍යයි. එතකොට අර බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන අන්නර පහළ වෙන ඉදිකටු තුඩ මතක් වෙනකොට මම මේ චුට්ටේ ඒකට ගලපන්න කිව්වේ. ඉදිකටු තුඩ මතක් වෙනවා කියන්නේ ඉදිකටු තුඩ යනු ඉදිකටු තුඩට ඇලීමක්. ඉදිකටු තුඩ කියන්නේ හිතේ පහළ වූ සංකල්පයක්, රූපයක් කියලා හිතන තැන දහම්මැස. අපිට පුළුවන් ද එහෙම හිතන්න. කොච්චර අමාරුද එහෙම හිතන්න. ඇත්තටම අමාරුයි. ඒකයි මේ දුෂ්කර ක්‍රියාවල් කියලා. ඉදිකටු තුඩ කියලා හිතන්න පොඩ්ඩක් කතා අමාරු නෑ. ඉදිකටු තුඩ මතක් වෙනවා. මතක් වූ ඉදිකටු තුඩයයි සිතෙන එක පොඩ්ඩක් කතා අමාරු නෑ. ඒක තමයි ස්වභාවය. ස්වභාවය පෝතුජ්ජන ජනේති ප්‍රත්‍යජන. කෙලෙස් රැස් වෙන නිසා ප්‍රත්‍යජන. එතකොට ඉදිකටු තුඩ කියන එකට ඇලුනා කියන්නේ කාම ලෝකේ කියන්නේ ඒක. ඇලුණු දේ අල්ලන ශක්තිය තණ්හාව. ඒකෙන් යම් තෘප්තියක් ලැබෙන එක රාගය. ඒක ධර්මතාවල් ඔක්කොම. රාග දේශ මොහ කියන්නේ ධර්මතාවල්. එහෙම ඇසුරු කරන එක එයාගේ ජීවිතයේ පුරුද්ද තෘප්තිය. ඒක අපිට ගලපන්න වචනයක් නෑ ඇත්තටම. නිර්මල වචනයක් නෑ. ඔබ ජීවිතෙන් බැලුව ගමන් මේ වචන ඉක්මවා යන සත්‍ය අවබෝධයක් එනවා. වචන වලට ගලපන්න ගියාම මේක අඩු වැඩි වෙනවා. ඒක හරි බයයි මාත් කතා කරන්නේ. මොකද මම එහෙම කියන්නේ ඔබ ගලවන්න ඕන නිසා සසරේ. එතකොට දැන් ඔබ මරණාසන්න වෙලාවේ ඔබ දැක්කා මේ නකුල මාතා නකුල පිතු සෝවාන් වෙලා හිටියේ. දහම්මැස පහල කරන් හිටියේ. ධම්මානුසාරී වෙලා හිටියේ. එතකොට නකුල පිතු ඉස්සෙල්ලා මැරෙන වෙලාවේ ඒ උත්තම චරිතේ බුදුන් වහන්සේ ගෞරව කරපු චරිතයක්. එම නිසා අපි උත්තමයෝ කියලා කතා කරනවා. නකුල පිතුට මතක් වුණා ඔබ තනි වෙනව නේද මම මැරුණා කියලා ඇහුවා. අහනකොටම එතකොට නකුල මාතා කිව්වේ සිහියේ එළඹ සිටින්න කියලා. ඒතර සිහියේ එළඹ සිටින්න කිව්වේ මේක දහමට ගලපන්න කියලා. එතකොට දහමට ගලපන කෙනෙක් නිසා ගැලපුවා නැත්තම් රණ්ඩු වෙනවනේ. මැරෙන වෙලාවේ රණ්ඩු වෙනවා. මම එහෙමද කියලා රණ්ඩු වෙනවා දැන්. ඒක රණ්ඩු වෙනවා කියන්නේ ඊළඟ සංකල්ප එනවා. වෙන මොකුත් නෙවෙයි. ඔය දන්නෝ තේරුම දැන් දහම දන්න නිසා තා සංකල්පයක් එනවා. ඒක ඇසුරු කරන ගියොත් තව එකක් එනවා. ඒක ඇසුරු කරොත් තව එකක් එනවා. ඒක ඇසුරු කරොත් තව එකක් එනවා. හෙම්බත් වෙන කම් එනවා. ඇවිල්ලා එන්න පුළුවන් උප්පරිම ඇවිල්ලා අපි තෙහෙට්ටු කළා අපිට හොඳ පව් ටිකක් ඇසුරු කරාම ඒක මාරු වෙන දෙයකට, ශබ්දයකට, රූපයකට, ගන්ධයකට ඒකෙන් ආයි පටන් ගන්නවා. මේක තමයි ජීවත් වෙනවා කියලා අපි කරේ. සහ කරමින් සිටින්න අනාගතේ හිතියෝ කරන්නේ. මේක අවබෝධ කරගන්න. ධම්මස පහල කරගන්නවා කියන්නේ මොනතරම් සතුටුදායක දෙයක්ද? හරිම සතුටක් ඉතින් එනකොට. මේක හැමෝන්ටම බැරි දෙයක්. බැරි අය කියන මහා අනුකම්පාවෙන් අපි මේ කතා කරන්නේ. ඒ හැම කෙනාම මේ ධර්මය දන්නවනම් අපි අද මේ ඉන්නේ දහම අහන්න ලැබෙන්නේ අනුන්ට දහම් අහන්න අපි ඉඩ දීලා තියෙනවා. ඒක නිසා තමයි බාධක තියදී අපිට දහම අහන්න පුළුවන් වෙලා තියෙන්නේ. වෙන ලෞතර බුදුන් වහන්සේලා පහළ වෙලා දහම අහන්න යන පිරිසට අපි දන් පෑන් දීලා ඇති. ඒක නිසා අපිට එක වේලක් හරි කණ්ඩ ලැබෙනවා. දුන්නොත් නේ ලැබෙන්නේ. දන් දෙන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරනෝනේ දාන පාරමිතාව. උන්වහන්සේලා බුදු වෙන්න පෙරම් පුරන කෙනෙක් දාන පාරමිතාව තමයි පුරන්නේ. දන් දෙන එක කරන්නේ ඔක්කොම දෙන්නේ. අත්හැරලා දාලා එනවා. ඇවිල්ලා මේ ප්‍රඥා ඥානයේ අවසානයේ පහල කරගෙන සම්මා සම්බුද්ධත්වයට ඇවිල්ලා මේ දේශනා කරනවා. එතකොට අපි දුන්නු නිසා ලැබෙනවා දැන්. දැන් හිතන්න අපි දෙනේව කොච්චර අපිරිසිදු සිතින් දෙහිලා තියෙනවද කියලා හුඟක් දේවල්. අපි කට්ටිය තෝරලා දානි කියනවා. අපි මේ ෆැමිලි නිකන් පාටියක් ළඟත් ඉන්න ලොකු අයට විතරක් දන්නව පොඩි අයට කියන්නේ නැහැ පවුල්. ඒ අය ණයට කියනවා වැඩි කට්ටියට කියන්න එපා අපි මේක කිව්වේ නැහැ කියලා. එතනම අපි ගාවුද කියලා තියෙනවා.
අපි ඒව කරන්න එපයි කියන්න අපට අයිතියක් නැහැ. මේ වෙන එක තුල තියෙන ධර්ම ටික කියන්න මම මේ ගත්තේ. එතකොට අර කට්ටියට ආරංචි වුණොත් අපිට අවඩක් වෙයි. අපි කිව්වේ නැහැ කියලා බනේ කිව්වේ නැහැ කියන එක තුල තියෙන තේරීම. එයාලට අකමැත්ත. මතක තියාගන්න අකමැත්ත. මෙයාලට කැමැත්ත. මෙයාලා කෙරෙහි තණ්හාව. අරේලා කෙරෙහි ද්වේෂය. ද්වේෂයට කැමැත්ත. ඒතන තණ්හාව. මේ ධර්ම ටික නියමෙටම අසුරු කරනවා. ඔය අතර එයාගේ ඒ කෙනෙකුට ආරංචියට එනවා. ඒ පොඩි නෑ කෙනෙක්, පොඩි ඥාතියෙක්, අර මහා මට්ටමෙන් පොඩි කෙනෙක් එනවා. එන්නේ සෙරිප්පු දෙකක් දාලා, අනිත් අය සපත්තු දාලා ඉන්නේ. අර එළිය පාගෙන මේ ගොම්මෝල් සපත්තු දෙක ගෙටක් දාන අය ලොකු අය. අපි ගියාම මොබ් කරලා හදා ගන්නවා. ඉතින් අර එළිය අසෝචි පාගන්ගෙන සපත්තු දෙක ගෙයි දානවා. ඒක තමයි ලොකුකම මහන්තත් එකම. අරයා සෙරිප්පු දෙක ගලවලා ගෙට එනවා. ඉතින් එනකොට කියන කොහොමද දැනගත්තේ කියලා අකමැත්ත ප්‍රබල වෙනවා. ඡන්දයත් එක්ක ද්වේෂය එනවා. නේද? මහ මෝඩකම මේ කරන්නේ. ඉතින් මූණ වෙනස් වෙනවා දැන්. එයා කියනවා මට හරි සතුට කරන්න හිටියේක මේ මිනිහ ඇවිල්ලා මගේ සතුට නැති වුණා කියලා. අපි කියන්නේ මෙයා නිසා සතුට නැති වුණා. මෙයා නිසා සතුට නැති වුණා කියලා කියන්නේ මේ ලෞකික ලෝකේ සසර යන පිරිස. අපිත් එහෙමයි. දහම නොදන්නව නම් එහෙමයි. හැබැයි සතුට නැතුණු කුමක් නිසාද? එයා ආපු නිසාද මට පහළ වූ සංකල්ප නිසාද? එහෙම හිතන්නේ යාට දන්නේ නැහැ. එතකොට මේ අපි දහම නොදන්න කාලේ කරපු ඔක්කොම අයිති සසරට. සසරක් ගැන දැනගෙන කරපුවා නෑ. දැනුත් එහෙම වෙන්නට ඇති. ඔබ ළඟට යාචකෙක් ඇවිල්ලා කන්න දෙන්න ලැබෙනවා නම් පෘතජන දුසිල්වතෙකුට දුන්නත් 100,000 වරක් ලැබෙනවා කිව්වා. තිරසං සතෙකුට දුන්නොත් 100ක් වරක් ලැබෙනවා කිව්වා ආනිසංස. තේරුණා නේද? එතකොට මේ අනාර්ය සීල මාර්ගය යන කෙනෙකුට කොපමණ ලැබෙයිද කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙකුට අනන්තයි අප්‍රමේයයි කිව්වා. ඒ සෝවාන් ඵලයේ ඉන්න කෙනෙක් ගැන කූණ කතාවද කියලා අහුවා දක්ෂිණ විභංග සූත්‍රය. මේවා අපි දැනගත යුතුයි. අපි පිනක් කරනකොට අර්ථවත් පිනක් කරන හැටි දේශනා කරා. ආර්ය ශ්‍රාවකයන්ට ආර්ය මගේ වඩන අයට නිවන් වඩන කෙනෙකුට දෙන්න සිතුනත් එතන කුසල් සිත වැඩෙනවා. පින ප්‍රබල පින් සිතක් වැඩෙනවා. ඒක තමයි බුදුන් වහන්සේට දාන දෙනකොට දක්ෂිණ විභංග සූත්‍රයට මුල් වෙන්නේ විසාකාව දෙන සිවුර. ප්‍රජාපති ගෞතමී දෙන සිවුර මුල් කරගෙන ඒ සිවුර 3 වරක් ඉල්ලා සිටියම උන්වහන්සේ කිව්ව සංඝයාට පූජා කරන්න. මමත් සංඝයාගේ කොටසක්. සංඝයාට දුන්නම ආනිසංස අප්‍රමේයයි කිව්වා. ඒක මුල් කොට තමයි දක්ෂිණ විභංග සූත්‍රයේ තියෙන්නේ. එතකොට අපි හිතන්නේ දැන් පින් කරන්න ඕන තරම් තියෙන සංඝරත්නය වැඩ සිටින මේ රටේ. නිවන් දකින්න වීරිය වඩන ඉන්න. පැත්තකට වෙලා සිත සුද්ධ කර කර ඉන්න වීරිය වඩන නිර්මල දහම අහුණු පිරිස ඉන්න. නිර්මල දහම අහුණු වුණත් නිර්මල දහම මේයි තමා දන්න දහම. ඒතයාගේ ලැබිලා දන්න දහම භාවිතා කරන්න පුරුදු වෙන මොකක්කෝ භාවනාවක් කරන පිරිස ඉන්නවා. ඒ අය මාර්ගය වඩන්න උත්සාහ කරන අය. එයාට දෙන්න පුළුවන්. වතුර එකක්. වාහිනිය වලට කුඩයක් මොනතරම් දේවල් අපිට දෙන්නේ මේ වාසනාවන්ත රටක මේ ඉන්නේ. මේ අය වෙන රටවල නැහැ. කොංගෝ වනාන්තරේ අප්‍රිකාවේ කොංගෝ වනාන්තරේ වනාන්තරයක් වුණාට ඒව නිවන් දකින්න වීරිය වඩන්නේ නැහැ. ඇමසන් වනාන්තරේ ඇමරිකාවේ ඒවයි නැහැ. රට ඇමරිකාව වුණාට ඒවයි මේ බවුන් නඩන්නේ නැහැ. ඒවයි පරිසරයේ සාධකත් නැහැ. ඕස්ට්‍රේලියාවේ රටවල පරිසර සාධකත් නැහැ නිසා ඇහුවාම හද්දි පොඩි බලයක් එනවා හලි වුණාම ඉවර වෙනවා. ඒක මතක් වෙන්නවත් නැහැ. ඒ කියන්නේ මේ ශක්ති නැත්නම් ඉතින් හැමතැනම බුදු වෙන්න පුළුවන්. මෙහෙම බෑ. එතකොට මේ පින්වත් රටේ විශේෂ මතකම තියාගන්න මේ රට ගැන බුදුන් වහන්සේ පව කතා කරේ. පතිත්තිස්සති දේවින්ද ලංකාවේ මම සාසන මේ රටේ. මේ හැම ශක්තියම තියෙනවා. රුවන්වැලිසෑය ඉන්දියාවේ නැහැ. රුවන්වැලිසෑය අප්‍රිකාවේ නැහැ. රුවන්වැලිසෑය ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ නැහැ. මෙහෙ තියෙන්නේ. අභිමාණයෙන් කතා කරන්නේ. දළදා වහන්සේ වැඩ සිටින මේ රටේ. කැලණිය ස්තූපය මහියංගනය සෝමාවතිය හැම පූජනීය ස්ථානයක්ම කතරගම මෙහි වට කරන් තියෙන පූජනීය ස්ථානවල.
මාර්ගේ වැඩුණොත් මාර්ගය අල්ලගත්තොත් අර සියලු ශක්තිය Taman එක වැඩ කරනවා. තමයි යනකොට ඒ ශක්තිය වලින් Tamanගේ ශක්තිය ඥාන ශක්තිය මතු කරනවා. වෙනේ ලැබිලා වැඩක් නැහැ නේ. ඔය යනකොට මහා කාසියක් හම්බ වෙන පොළොවේ යටින් පැලිලා ඇවිල්ලා රත්තරන් කාසියක්. කාම ලෝකෙට අපායට යන්නේ නැහැ කී එක එකතු වුණා. නෑ ඒව නෙවෙයි මේ කියන්නේ. රුවන්වැලිසෑය ළඟට යනකොට මාර්ගේ වඩන කෙනෙක් නම් ඔහුට දහම මතක් වෙන ශක්තිය වැඩි වෙනවා. දහම භාවිතා කරන්න හිත පොළඹවන ශක්තිය වැඩි වෙනවා. දලදා වහන්සේ ගාවට යනකොට පුදුම ශ්‍රද්ධාවක් එනවා. බුදුන් වහන්සේ ළඟට යනවා වගේ දැනෙන්නේ. අර පඩිපෙළ නැගන් ගිහිල්ලා එතෙන්ට යනකොට දැනෙන්නේ බුදුන් වහන්සේ යහපැත්තේ ඉන්නවා කියලා. හැම කෙනෙක්ම වඳින්නේ එහෙමයි. ඒ බලයේ තියෙන ඒ දැහැමි හිත තියන අය දලදා වහන්සේට වඳිනකොට මහා පුණ්‍ය ශක්තිය වැඩිලා එයා දන්නෙත් නැහැ. හුඟ වෙලාවක් එළියට බහැලා කොහේ ගියත් අර හිත නිවිච්ච ගතිය හුඟ වෙලාවක් තියෙනවා. ඒක තමයි අපේ රටේ ආශ්චර්යය. කතරගමට යනකොට කතරගම කිරිවෙහෙරි පූජා භූමියට යනකොට බුදුන් වහන්සේ ළඟට යනවා වගේ දැනෙන්නේ. කිරිවෙහෙරි ළඟට ගියාට පස්සේ හිත නිවිලා. ශ්‍රීපාද පද්මයට යනකොට අච්චර මහන්සි කන්ද උඩට නැග්ගම පොඩ්ඩක් මහන්සි නැහැ. කොච්චර අමාරු ගිය පොඩ්ඩක් හතිත් නැහැ අමාරුත් නැහැ. ඒක තමයි ආශ්චර්යය. හැමෝටම නොදැනෙන්න පුළුවන් දැනෙන අයට මේ කියන්නේ. ඊට පස්සේ මහියංගනයට ගියාම පුදුම නිවීමක් හිතට. ඒ හැම තැනම මේ බාහිරින් ශක්ති වැඩ කරන මේ කාලේ වැඩි. එමයි නිසා මම මේ චුට්ට පොඩ්ඩක් මතක් කරේ අපි නොදන්නේව දැනගත යුතුයි. කැලණියට යනකොට කැලණියට ගිහිල්ලා කැලණි වෙහෙරේ කැලණි චෛත්‍යරාජයන් වහන්සේ ළඟට යනකොට බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟට යනකොට බෝරුකම ළඟට යනකොට අපි නිවිච්ච ප්‍රමාණය අපටත් දැනගන්න අමාරු තරම් නිවෙනවා හිත. විදර්ශනා වඩන යෝගිවරයා කියන්නේ උත්සාහ කරන කෙනා විදසුන් වඩනවා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන කෙනා. විදසුන් වඩනවා කියන්නේ විශේෂ දර්ශනයකට ලක් කරන කෙනා. සිත විශේෂ දර්ශනයකට ලක් කරගෙන හිතෙන් මිදෙන හිතේ තියෙන කෙලෙසුන්ගෙන් මිදෙන උතුමා විදසුන් වඩන යෝගිවරයා. එහෙම නැත්නම් උපාසකයා. එහෙම නැත්නම් උපාසිකාව. ඔහුට පේනවා මේ මල් මිටි එක මලක් පර වෙලා තියෙනවා. අනිත් මල් හොඳයි. මල් පහක් ගත්තා. රුපියල් 100ට මල් පහක් හම්බුණා. එක මලක් හරි නෑ. කඩේ කෙනාට එතෙන්දිම කිව්වා. මේ හිත දැක්කේ නෑ. කිව්වා ඔහොම තමයි දෙන්නේ. කවල මේ. ඔක්කොම දුන්නොත් අපිට බිස්නස් නෑ. එතකොට දැන් අර මල අරන් යන්නේ බොහෝ අප්‍රසාද සිතින්. ඒ අප්‍රසාද සිත අරන් තමයි බුදුහාමුදුරු හම්බෙන්න යන්නේ. ඒ කියන්නේ දුර්වල කාලේ වෙච්චා. දුර්වල කාලේ, දුබල කාලේ, ධම්මස බලවත් නැති කාලේ මල අරන් යන්නේ. දැන් ඔබ මල අරන් යනවා පිටින්. ඇතුලෙන් අරන් යන හිත අපිරිසිදු සිතක්. කිලිටි වූ සිතක්. කෙලෙස් සහිත සිතක්. ඒ මල දැන් ඩස්බින් එකට දානවා. බුදුහාමුදුරු දෙන්න බෑනේ කියලා දානවා. හැබැයි ඒවා සංස්කාර කියලා දැකලා ඒවා ධර්මතාවල් කියලා දැකලා එහි අයිතියෙන් මිදිලා පාලනයක් කරගෙන පැතිරෙන්න හිතේ කෙලෙස් පැතිරෙන එක නවත්ත ගන්න තිබුණු ශක්තියට නැත්නම් එයා මුළු මල් තියලා වඳින්නේ අත කඩේ ළඟින් එනකම්ම. ඒක යන්නේ නැහැ. එනාට කියන අර කඩෙන් මල් ගන්න එපයි කිය. අර කොනේ තියෙන කඩෙන් මැද කඩෙන් අර කඩෙන් මේකෙන් ගන්න එපා කියාගෙන යන්න තරම් එයා අර කර්මයේ සාහසිකත්වයේ අයිතිකාරත්වයට ලබාගෙන. ඊළඟ පාර මල් ගන්න වෙන තැනකින්. මේක අර රූපේ යන්නේ. අර දේවදත්ත එදා රන්තලියෙන් පටන් ගත්ත කෙලෙස් ගොඩ වගේ දැන් ඔබ දන්නවා එක කෙලෙසකින් ගැලවෙන්න බෑ. ඒක දිගට තියෙනවා. නිකන් ඉදි මතක් වීමෙන් මනෝවිඤ්ඤාණයෙන් මතක් කරනවා. බාහිරෙන් ඇස ගැටීමත් එක්ක ස්පර්ශ ආයතන හර නැවත මතක් කරන මනසින්ම. මේ ඔක්කොම එකයි. නිකන් ඉදි මතක් වෙනවා. ඔය මලක් දැක්කම ඔය ඔක මතක් වෙන්න පුළුවන්. කැලණියේ වෙච්ච සිද්ධිය කතරගම මල් කඩේ ළඟට යනකොට මතක් කරනවා මෙහෙත් එහෙමද දන්නේ නැහැ කියලා. අර කෙනෝ සහයට ඇවිල්ලා අකුසල් ජීවිතේට අකුසල් උදව් කරලා දෙනවා. ලං කරලා දෙනවා. අපි මොනවද දැනගෙන හිටියේ දහම්? අපි හිතුවා අපි විදර්ශනා දන්න හොඳට දන්න අය. කොහෙද දන්නේ? තව තියෙනව කතා කරන්න. අදට මේ ටික දොඩමු. එතකොට අපි දැන් ඔන්න මහ උතුම් පුදවීමක් මම බුදුන් වහන්සේට මේ මල් ටික අරන් තියෙනවා. ඒ කඩේ කෙනත් සූපත් වේවා. අපි ඉතින් මෛත්‍රී කරාලු කොහටද උඩට යටට අර පාතට දකුණු දිශාවට දිශා 60 70000ක් මවාගෙන සෙත්පතල අර මල් කඩේ මල් පරවෙල දුන්නු කෙනා සූපත් වේවා කියලා හිතන්න බැරි වුණා හිතෙන්දී. බුදුහාමුදුරුගේ පාත්‍රය උස්සන් ගියත් විදර්ශනා නොදන්න කෙනා බුදුහාමුදුරුට ගරු කරන කෙනා නෙවෙයි. මායේ ධම්මානු ධම්මපටිපත්තිය බුද්ධ පූජේ ප්‍රතිපදාව නැති කෙනා බුදුන් වහන්සේට ගරු කරන්නේ නැහැ. ප්‍රතිපදාවේ ඉන්න කෙනා කාලෙන් දුරස් වුණත් රටෙන් දුරස් වුණත් ඔහු මට ගරු කරන කෙනෙක් කිව්වා.
යව හොඳට හිතලා බලන්න. එහෙනම් දැන් අර විදර්ශන මෛත්‍රිය තියෙන මෛත්‍රිය කියන්නේ මෙත්තාය වික්කවේ චේතෝ විමුක්තිය. මේ කෙලෙස් සිත අරමුණු වලින් මිදිච්ච කෙනා අර මල් ටික අරගෙන යනකොට අපිරිසිදු එක කොහොම බුදුන් වහන්සේට පූජා කරන්නේ නැහැ. හැබැයි හිත අපිරිසිදු වෙන්න දෙන්නේ නැහැ. මේ මලක් නිසා හිත අපිරිසිදු වෙනවා. වුණා කියමු. වෙනවා. වෙච්ච දේ බාර ගන්න නැහැ. ඒක අකුසල් සිතක්. ඒ සිත මට අනර්ථය පිණිස පහළ වූ දෙයක්. මට අවැඩ පිණිස පහළ වූ දෙයක්. ඒ සංස්කාරයක්. ඒක පංච උපාදාන ස්කන්ධයක්. ඒක අනිත්‍යයි. ඒ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි. ඒ මල කියන්නේ රූපයක්. ඒ මල කියන්නේ වේදනාවක පහළ වීමක්. ඒ මල කියන්නේ සංඥාවක්. අනිත්‍යයෙන් වෙන්කොට අසුරු කරන දෙයටම හිත තියෙන එක සංඥා. ඒක ඒ වෙලාවේ මගේ හිත කය වචන ඒකත් එක්කයි ක්‍රියාත්මක වෙන මොකක්වත් එක්ක වැඩ කරන්නේ නැහැ. මේ සංකාරයක්. මේ හේතුඵලයක් සංකාර කියන්නේ. මේ විඥාණය මට අසුරු කරන ලැබිලා තියෙන දේ මේ විඥාණය. මේ ටික තමයි දැන්. එහෙනම් මේ පංච උපාදාන ස්කන්ධයම අනිත්‍යයි. රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංඛාරය අනිත්‍යයි. විඥානය අනිත්‍යයි කියලා ඔහු මෙනෙහි කර කර යනවා. පාරේ. අර මල් ටික අරන් යනවා. මේ රූපය අයිති දුකට, ජරා මරණ දුකට. වේදනාව අයිති ජරා මරණ දුකට. සංඥාව අයිති ජරා මරණ දුකට. සංඛාරය අයිති ජරා මරණ දුකට. විඥානය අයිති ජරා මරණ දුකට කියලා අර විදසුන් නුවණින් ඔහු අර එනවා එකයි විදර්ශනා වඩනවා කියන්නේ. ගිහිලා මල පැත්තකට තියන්නේ මල අපිරිසුදු යස් කරන වගේ හිතේ අපිරිසුදු වෙලේ ඒ අවස්ථාවට පරිමුඛන් සතින් උපට්ඨපෙත්තා පරිමුඛ වෙන අභිමුඛ වෙන හැම මොහොතෙම දකිමින් නුවණින් ගලපෙමින් හිත සුද්ධ කරන්න බුද්ධ වචනේ යොදා ගත්තා. ඒක ඡන්ද චිත්ත විරි විමර්ශා කිව්වා. සතර ඉද්ධිපාද වඩනවා. ඡන්දේ කියන්නේ තෝරන. දහම තෝරගත්තා. සිත තෝරගත්තා. වීරිය වැඩුණා. විමර්ශනේ හිටියා. සිත කෙලිටු ටික අසුණාද පවතිනවද කියලා බලන විමර්ශන ශක්තිය තිබ්බා. ඒතරුට හරි සතුටක් එනවා. බුදුහාමුදුරට මල පූජා කරද්දී එයා දැක්කම එනකොටත් hina වෙන්න පුළුවන්. ඇයි? එයා වෙනස් වුන්නේ නැහැ. කම්පති න චලති න වේදිතේ. එයා විඳෙව්වේ නැහැ. ඒ මලෙන් විඳෙව්වේ නැහැ. න බයති. උහුට සසර බයක් සසරට සම්බන්ධ කිසි දෙයක් හැදුන්නේ නැති නිසා අකුසල් සිත් ඒකෙන් ඇසුරු නොවුණු නිසා සසර බයක් ඔහුට ඇති වුන්නේ නැහැ. අර නරක කුමල ඒ තියෙන ඩස්පින් එකකට එහෙම නැත්නම් කුණු කසල දාන එකකට දාලා හොඳ මල් ටික බුදුන් වහන්සේට පූජා කරා. ඒ ඔහුගේ ශ්‍රද්ධාව. හැබැයි හිත ඒ වෙලාවෙත් ඒවත් සංස්කාර. ඒ පූජා කරන හැම මොහොතෙම පහළ වෙන සීල සිතුවිලි ඇති වෙලා පැවතිලා නැති වෙන දේවල්. මේ ක්‍රියාව සිතක ක්‍රියාවක්. මේක මමෙක් නෙවෙයි. මේ හැම එකම සංස්කාර ඇති වෙනවා, පවතිනව නැති වෙනවා. ඒකට අනුව සිත කය වචනේ වැඩ කරනවා. කය ක්‍රියාත්මක වෙන්නේ සිතට අනුව. සිත මුල් කොට. මන කියන ධර්ම මනසෙන් මමන සංඥාවට අනුව එය මුල් කොට. ඒක අරමුණු කොට චේතනාව මුල් කොට මේ වැඩ කරනවා. ඒ බොහොම සතුටින් මල් පූජා කළා. බුදුන් වහන්සේට කෙලෙහි ගුණ සලකන්න ආපුහු එතෙන්ට වෙලා පොඩ්ඩක් වැඳලා පොඩ්ඩක් හිත දිහා බලාගෙන ඉඳලා විදසුන් වඩලා කැලණි පුදු බිමේ තියෙන ආශිර්වාදය ලබාගෙන එදා බුදුන් වහන්සේ එතෙන්ට වැඩි මහා ශක්තිය අදත් එහෙමම ජීවමානව තියෙනවා. ඒක හැමෝටම එන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ඉන්න පන්සලේ දේවදත්තත් හිටිය ජේතවනාරාමේ. දේවදත්තට බුදු ආශිර්වාදය ලැබුණේ නැහැ නේ. බුදුහාමුදුරුවෝ ළඟට චින්චමාණිකාව වෙන ධර්මයෙන් එයාට බුදු ආශිර්වාදයක් ලැබුණේ නැහැ. මාගන්දියල බුදුන් වහන්සේට පස්සේ උනේ ඒ ලැබෙන්නේ නැහැ. චේතනාව මත මේ ඔක්කොම වෙන්නේ. ඒක චේතනාව කර්මයකින්. ඒතර ඔබ කුසල චේතනාවක් ලඟ ඔබ බුදුහාමුදුරුවෝ දේශනා කර දහම යන කෙනෙක් නම් එතෙන්ට ගියාම ඔබට ලැබෙන අනිත්‍යයට නැති දේවල් ඔබට ලැබෙනවා. ඔබට ආශ්චර්යයෙන් දකින්න පුළුවන් ඒ පුදුබිමේදී. කිරිවෙහෙර කතරගම හැමතැනම කැලණිය, මයංගණිය, සෝමාවතිය, බුදුන් වහන්සේ වැඩපු අටමස්ථාන, යාපනයේ නාගදීපේ කොතන ගියත් ඔබට මේ ආශ්චර්යයන් ලැබෙනවා. හැබැයි ඔබ විදර්ශනා වඩන, ඔබ සසරෙන් ගැලවෙන්න උත්සාහ කරන, වීරිය වඩන උතුමෙක් නම් ඔබ අනිත්‍යය පරදවයි ස්ථානයේ ඔබ ඒ සියලු දේවල් අත්දකිනවා සහ ලැබෙනවා. ඔබ හිතන දේ ඔබට ලැබෙනවා. මේ අත්දැකීම ඕන තරම් අයට ඇති මේ මාර්ගය යන අයට. අනිත්‍යයට එන්නේ නැහැ. අනිත්‍යය කියන්නේ කරන්න ගියත් ඒ දේ වෙලාවට මොකක් හරි දෙයකින් කඩා කප්පල් වෙනවා. ඔන්න ඔක්කොම තියලා ලවුඩ් ස්පීකර් එක දාන්න හදන්නේ දැන්. රුවන්වැලිසෑය ශබ්ද පූජාව තියන්නේ. හරියට ඒ වෙලාවට ලයිට් යනවා. යාර කරුමක්කාරයට ලයිට් යනවා. එවැනි දේවලුත් ඇති. ඔබේ ජීවිතේ ඔබ දහමට එන්න පෙර එවැනි දේවල් ඕන තරම් ඔබේ අත්දැකීම් ලෙස ඇති. අනුන් ගැන නෙවෙයි ඔබ ගැන. මා ගැන. මට අත්දැකීම් තියෙනවා. මම මේ කතා කරන්නේ මගේ ජීවිතේ දිහා බලන්. අනුන්ගේ උපමා මං ගන්නෙ නැත. ඒ නිසා ඔබ පින් කරලා ඇති. ඔබ හොඳ වැඩ කරලා ඇති. ඒව ඔබේ අනාගතය.
ඔබ වැරදි කරලා ඇති. ඒ ඔබේ ඒත් අනාගතය. ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ඔබ සසරට වැටුණොත්. මේව පැලවෙනවා. මේව බීජ. මේව පැලවෙනවා. ඔබ සසරට වැටුණොත්. ඔබ සසරෙන් ගැලවුණොත් මේව වැඩක් නැහැ, පැලවෙන්නේ නැහැ. හොඳට හිතාගන්න. අඟුලිමාල ඊට වෙනකොට 900 ගාණක් මරලා. අපි පොතේ ගියානම් කියමු 900 ගාණ මරලා. උන්වහන්සේ රහත් වෙලා පිරිනවම් පානවා. උන්වහන්සේට කර්මපත තිබුණා. ඵල දෙන්න. කයට කර්මයෙන් හැදුණු කයට කර්මපත තිබුණා ඵල දෙන්න. ඒකට අදාළ කාල නිමිත්ත කාලෙන් වෙන්න ඕන කොටස සම්පූර්ණ වුණ නිසා කර්ම ඵල දුන්නේ නැහැ. ඒ කර්මයේ තියෙන උන්වහන්සේ පිරිනවම් පෑවා. දැන් ඵල දෙන්න කෙනෙක් භවයේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදෙන කයක් කොහෙවත් නැහැ. සතර මහා ධාතුන්ගෙන් කොහේ හරි හැදෙනවනම් හැදුණු තැන පහළ වෙන්නෙම කර්මයෙන්. කර්මජ කය කියලා කියන්නේ ඒකයි. ඒ නිසා උන්වහන්සේට එහෙම එකක් නැති නිසා ඉවරයි. හිටියනම් ඵල දෙනවා. චක්කුපාල හාමුදුරුවෝ අවසාන මොහොතේ සඳ වෙන හැටි. ඒක තමයි මේ ධර්මතාවයේ හැටි. බාහ්‍යධාරී චූරි රහත් වෙනකොට හරකෙක් කනලා මැරෙන හැටි ඊට පස්සේ. ඒක තමයි කර්මයේ ඵල දෙන හැටි, කර්මෙන් හැදුණු කයට. එතකොට අපි ජීවිතේ බොහොම පරිස්සම් කරගන්න ඕන. මේ ලබාපු මහා වාසනාවන්ත ජීවිතයක් ලෝකේ කිඳා බහැලා තියෙන පාපෙට මුළු ලෝකෙ දිහා කොහෙ බැලුවත් කොහෙ තොරතුරක් කරන් බැලුවත් කිඳා බහැලා තිබුණේ. කොරෝනා තියෙද්දි මිනිස්සු ඇති වෙන්න පව් කරගත්තා. මිනිස්සු ඇති වෙන්න ද්වේෂය එකතු කරගත්තා. නොදන්න කමෙන් අනන්ත වචනෙන් පව් කරගත්තා. බලන්න මේ යුගයේ දහම දන්න අය පැත්තකට වෙලා විදසුන් වඩාගෙන ඒ ඉඩ නිදහස තියන අය ඒව වඩාගෙන පැත්තකට වෙලා හිටියා. එකතු කරේ නැහැ. එකතු කළානේ අහන්න ලැබිච්ච ඇහුවා. අහන ගමන් එයා බලනවා මේ කන ශබ්ද ගැටෙනවා. මේකත් එක්ක යම්මට මේ කාට හරි බනින සිතක් ආව නම් ඒක මට අනර්ථයි. කාට හරි විරුද්ධ අදහස සංකල්පයක් ආව නම් මට අනර්ථයි. ඒක අවඩක් කියලා දකිමින්. ඒ විදසුන් නුවණින් තමයි ඒ කාලය ගත කරේ. දාම ඉන්න අය. දැන් එහෙම ඉන්න අය තමයි මේ දැන් වෙසක් සතිය ඇවිල්ලා තියෙන්නේ. මේ බොහොම වටින වෙසක් මංගල්‍ය කාලය ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබ හිතන්න මේ හරි දහම අහනකොට හරි වේගෙන් වෙනතට වැඩි හිත නිවෙනවා. කියනෝ දැනෙනව වැඩි ඇති අද. එදා ඔබ දකින්න නැති අකුණු ගැහුවා මේවට. අපි මේවා ඔෆ් කරන්න ඕන. මං 12 ගුණයක් විතර ශබ්ද නකලා කෑ ගැහුවා. දවස් 3ක් මගේ උගුර අමාරු වෙලා තිබුණා. දේශනෙන් පස්සේ. ඔබට හඬ නැහුනේ ඒකයි. නමුත් අපි අතහැරියේ නෑ. මේ ගමන යන ඒව අතාරින්නේ නෑ. අකුණු ගැහුවා කියලා අතාරින්නේ නෑ. වැස්සා කියලා අතාරින්නේ නෑ. කරන යුතුයකම මම කෑ ගහලා කරා. අද ආනිසංස ලැබෙනවා. ඒකට ආනිසංස හද ලැබිලා තියෙනවා. අද හරි සුන්දර පරිසරයක්. වලාකුලින් පිරීලා හස. හැබැයි වහින්නේ. අපි කුසීත වුණා නම් ඒක ඉස්සරහ. හෙන වදින්නේ ඒව මේව නෙවි. දහම යන අයට හෙන වදින්නේ නැහැ. දහම අහන අයට හෙන වදින්නේ නැහැ. අකුණු ගහුවට හෙන වදින්නේ නැහැ දහම අහන අයට. වෙන එකක් කරා නම් වැදුනා. පොළවටත් අකුණු ගහද්දී අපි දේශන කරේ ඊ සතියේ. ඔබ අපි ඔප්පු කරලා පෙන්නුවේ ධම්මෝහ විරක්කති ධම්මචාරී කියන බලය. දහමේ බලය පෙන්නුවේ. ඔබ නොදැක්ක දේවල් මේ කැමරාවට නෙපුණාට සිද්ධි වුණා මෙහි. අපි පොඩ්ඩක් අසැලුන්නේ. ඔබ දහම අහන තැන් වල තකුණු ගහන්න ඇති. ඔබ හැබැයි බය ඇහුවේ. මරුණා මොකද දහම අහලා? කොසල් රජුරු බිසෝරු මතක් වෙලා මැරිලා ගියපු තැන දන්නව? කෝසල මල්ලිකාවට පරණ සිද්ධියක් මතක් වෙලා මැරිලා ගියපු තැන දන්නව? මොකද ඉතින් බුදුහාමුදුරු මතක් වෙලා මැරුණා මොකද? අකුණක් වැදිලා. අන්නේ සිත විතරයි. එයත් කුසල් සිතක්. එයත් සංස්කාරයක්. ඒකත් අනිත්‍ය දෙයක්. ඒකත් දුකට අයිති දෙයක්. ඒකත් සංස්කාරයක්. මම නොවන දෙයක්. එයා මගේ නොවන දෙයක් කියලා දකිමින් එදා දවසේ ධර්ම දේශනාව කළා. මම. නිසා බොහොම දහම ඉවර වුණාම හරි හිතට සතුටුයි. උගුර කොච්චර රිදුනත් හිත පුදුම සතුටේ තිබුණා. ඔබ අද තේරුම් ගන්න උත්සාහ කරන්න මේ සංකත ධර්මය, මේ කෙලෙස් ධර්මයන්, මේ හේතුඵල දහම. ඔබට මෙහෙම ඉන්නකොට මොනතරම් දේවල් මතක් කරලා දෙනව ඇද්ද දැන්? සති ගණන් අවුරුදු ගණන් වෙච්ච මතක් කරලා දෙනවා. මතක් කරලා දෙනවා කියන්නේ හිතට එනවා මේක. ඇවිල්ලා ඒක ක්‍රියාත්මක වෙනවා පැලවෙනවා කියන්නේ. ඒක බීජ නියාමය. ඒක ආව පැලුණා. පැලුණාම මේකේ තිබුණු ගති ටික දැන් ඔන්න තමයි ඔබේ කය බවටපත් වෙන්නේ. සිත බවටපත් වෙන්නේ. වචනට බවටපත් වෙන්නේ. දැන් මේක යොදාගෙන දැන් අලුතෙන් ආයි ඔබ ඒක ඇසුරු කරනවා. ඇසුරු කරනකොට ඒ කවුරු හරි බැනපු එකක් මතක් වුණා නම් අසවලා මට බැන්න කියලා හිතනවා. ඒ කියන්නේ රූප කාම මට්ටම.
අන්න රූපය ඇසුරු කරනවා. දැන් කාමෙන් ඇසුරු කරනවා. දැන් එයා අන්තිම දුගතියට යනවා. දැන් එයා ඉන්නේ දුගතියක. ගතිය දුක. දුකෙන් ඔහු පිරීලා. අන්ත අසරණ වෙලා එයාට දැනෙන්නේ නැහැ, එයාට පේන්නේ නැහැ. හැබැයි එයාට නෙපිරුණාට වෙන්නේ ටික. දැන් මේ මතක් වෙලා ඉන්නකොට එතනින් කවුරු ගියත් ඒ ගතියෙන් තමයි කතා කරන්න පුළුවන්. අසවලා මට මෙහෙමත් කළා. දැන් ඒ හිතේ මතක් කරලා දෙනවා. එයාගේ යාළුවා අරයා. එයා මතක් වෙනකොට තව තරහ වැඩි වෙනවා. එයා පොඩ්ඩක් අරයක මම නැති වෙලාවට කතා කරනවා. මට විරුද්ධව කතා කරනවා දන්නේ තව ආවේශ වෙනවා. හොද්දට ආවේශ වෙනවා. කාම ලෝකේ ස්වභාවයනේ. ඒ නිසා මේ මිනිහත් දැන් එයා එක්ක තරහයි. දැන් රූප ගොඩකින් අපිට ද්වේෂය මතු කරනවා. දැන් ඒ වෙලාවට ගෙදරින් ඇවිල්ලා නෝ තේ එකක් ඕනද? ඕනනම් ගේනවා. අර තියෙන එකෙන් එන වචනෙන් කතා කරන්නේ. අපි මේ ධර්ම දේශනාවක් නිසා එහෙමයි කතා කරන්නේ. ඔබට එතකොටනේ දැනෙන්නේ. අනේ පින්වත එහෙම කිව්වට දැනෙන්නේ නැහැ. පින්වත අහලා ඇති වෙලා තියෙන්නේ. ගේනවා. මොකෝනික. එයාට ඇහෙන එකට අනුව එයාගේ කයත් සිතත් වැඩ කරන බව මතක තියන්න. ආන්න එතකොට මෙයයි අහුණු දේ අතට එනවා ටක් ගාලා. අවි යමෝරා ගන්න. පොළු මුගුරු, පුටු කකුල් සියලු දේවල් එයාගේ අවියක් වෙන වෙලාව. අතිශය අසභ්‍ය වචන එයාගේ වචන අවිය වෙනවා. මං හදන්නම් කියලා කිව්වොත් වැරදිලා හරි. අර ඔක්කොම පාවිච්චි වෙනවා. කාගෙන් සමාව ගන්නද? දැන් සමාව ගන්න ඕන තමන්ගේ. මම වගේ මෝඩෙක් කොහෙද ඉන්නේ තව. මට මෙතන බැරි වුණානේ. අනේ බුදුවැස මට පහළුන්නේ නැහනේ. මේ ලෝකේ කවුරුවත් අපිට මේව ඉගැන්වුවේ නැහනේ. මොන විද්‍යාවකටවත් සෞඛ්‍ය සමාජයක් දෙනේ මේ ගණිතය, භූගෝල විද්‍යාව, ජ්‍යාමිතිය මොකකටවත් ඉගැන්වුවේ නැහැ මේක. අදුගානේ බුදුදහමටවත් ඉගැන්වුවේ නැහැ මේක. විභාගේ පාස් වෙන්න ඉගැන්වුවට. ඕන දැන් මතක් වෙනවා. අයියෝ මේ දහමනේ මගේ තුල දහමේ නම් දුබලයි දහම. එහෙනම් මම මොකද්ද කරන්න ඕන? වීරිය වඩන්න ඕන. ඒ මොකද්ද වීරිය වඩන්න ඕනේ? සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්ම ශ්‍රවණයමයි කරන්න ඕන. එතකොට තමයි ඔබේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති වෙන්නේ. මේ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරොත් ඔබ සසරෙන් ගැලවෙනවා. ඒ නිසා ඔබ දැන් තේරුම් ගත්තා මේ ලෝකේ කවුරුවත් මේක උගන්වන්නේ නැහැ. මේ ලෝකේ කවුරුවත් මේක කියලා දෙන්නේ නැහැ. මේ බුද්ධ වචනේ කියලා දෙන අයින් එක්කෙනයි දෙන්නයි ලෝකේ. නිය අගට පස්සරම් පෙන්නුවේ ඒකයි. එහෙනම් දැන් මේ තරම් ගෝර සසරක යන අපි දැනුත් මේ වයසට යන්නේ. මොකද තරුණ වෙනවා කියන්නේ ළමා කාලේ නැති වෙලා වයසට ගියා කියන එක. නේද? මැදිවියට පැමිණියා කියන්නේ තරුණ විය නැත්තටම නැති වුණා කියන එකයි. වයසට ගියා. හැබැයි හිතෙන්නෙම නැහැ. අපි අනාගතයට ඉතුරු කරාට අනාගතය ගැන අපි මේ ඉන්න මොහොතෙන් අනාගතය ගැන මෙනෙහි කරන්න අපි දුබලයි. මොකද අපිට කවුරුවත් ඉගැන්වුවේ නැහැ එහෙම. එහෙම වැඩි හිතන්න යන්න එපයි කියලා තමයි අපිට ඉගැන්වුවේ. කියන්නේ අපිට අපාය යන ධර්ම ඉගැන්වුවා වැඩි හිතන්න නැතුව ඉන්න. ඕවා බොරු. දුක කියලා හිතන්න එපාලු. අපිට අපාය යන්න උගන්නන අය විවිධ නම් වලින් විවිධ හැඩතල විවිධ සංවිධාන විදියට ඉන්න. ජොලි ඉන්නලු මේ මොහොතේ ජොලි හිටියම ඇතිලු. හරි ලස්සනට අපට උගන්නන අපායට යන්න. ඒ අය තමයි ලංකාවේ පිළිලා ඉන්නේ. ලෝකෙම ඉන්නේ අය. එනිසා මේ එක්කෙනෙක් දෙන්නෙක් කියන්නේ ඒ කෙනා අනිත් අයට දැනගන්න තියන්නේ මම දහම යන්න බව. මොකද සුදු ඇඳත් බනිනවා. සුදු ඇඳත් යන මලගෙදරක යනවා දහනවා. ඉතින් බුදුදහම මලගේකට දාලා තියෙන එහෙම දේශන මම අහලා තියෙනවා. ඒකනේ බුදුහාමුදුරන් අපහාස කරන්නේ එතනම ඉඳගෙන. ඉතින් හැම එකෙම අපි බේරිලා උපායශීලීව මේ ආවේ මෙතෙන්ට එනකම්. මෙච්චර දුරක් ආවේ උපායශීලී. බැනුම් අහගෙන එහෙමයි එන්නේ. කවුරුත් එහෙමයි. රට්ටපාල කුමාරයාට නිවන් දකින්න යන්න අම්මා තාත්තා තොරන් ගහලා යන්න දුන්නේ. අම්මා තාත්තා කිව්වේ මේ රත්තරන් කන්දක් ගොඩ ගහලා මේ ටික අරන් ගෙදර නවතින්න කියලා. රට්ටපාල කුමාරයාට බුදුහාමුදුරු දැක්ක දවසේ ලැබුණු සෙනෙහස මොකකවත් නැති බව දැක්කා. පස්සේ නොකා නොබී උපවාස කරා. මේක ලෝකෙන් ලැබෙන්නේ නැහැ උදව්. උපවාස කරාම මැරෙයි කියලා බයට යාළුවෝ කිව්වා එන යන්න දෙන්න සිවුර එන්දොත් කොහේ හරි හැංගිලා හරි එබිල එන්න පුළුවන්. මැරුණොත් එතනින් ඉවරයි කියලා. අන්න ඔහු ලබා ගත්ත හැටි අවසර නිවන් දකින්න යන. නන්ද කුමාරය ගෙනිච්චම කොච්චර අපවාද ආවද බුදුන් වහන්සේට. රාහුල් කුමාරය ගෙනිච්චම කොච්චර අපවාද නැගුවද නෑ. මේක හැටි. නිවන් දකින්න එක ඔබ හිතන්න එපා බන්දේසියක තියලා. අනේ නිවන් දකිත්වා කියලා කවුරුවක් ගෙදරින් කියන්නේ නැහැ. අම්මා තාත්තා ළමයා දෙනවද නිවනට? දෙන්නේ නැහැ. ඇයි? ආදායම අඩු වෙනවා. ආදායම නැති වෙනවා. අරක නොකියුවට ඒක තමයි හිතේ තියෙන්නේ. පවුලේ තියෙන බලය නැති වෙනවා.
ඒ කොල්ල අපාය ගියක් කමන්නේ නිරේ ගියක් කමන්නේ හෙට නිරේ ගියක් කමන්නේ හෙට වනතුරකින් මැරිලා පොඩි දානයක් දෙයක් දෙමු ඒ ඇති. නම් නිවන් දකින්න ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ தත්වයක් යටතේ මේ අපි පාරේ ආවේ. සහ ඔබ යන්නේ ඔබටත් එහෙමයි. බොහෝ ආයාසෙන් යන්නේ. ඕනොට වැඩිය හොඳ නැතිලු දහම ඕනොට වැඩිය. ඒ අනිත් ඒ ඕනොට වැඩිය හරි ප්‍රශ්නයක් නැහැ. දහම ඕනොට වැඩිය හොඳ නැත්තේ. ඕනොට වැඩිය සමාජයව බලන්න ප්‍රවෘත්ති බලනවා කියන්නේ සමාජය උපදූප බලන එක. පත්‍ර බලනවා කියන්නේ උපදූප බලන එක. මේ මගේ විග්‍රහය. දහම තුල ඉන්න මට දැනෙන හැටි. ඔබ දහමෙන් නම් ඉන්නේ ඔබටත් දැනෙයි. ඔබ දහමෙන් නැත්තම් ඔබ ගියේ සමාජයට විරුද්ධ කෙනෙක්. සමාජයේ ඒව නෙමෙයි බුදු දහම කියන්නේ. සමාජයෙන් අයින් වෙන්නේ. හිතෙන් සමාජයෙන් අයින් වෙන සමාජය පහළ වෙන්නේ හිතේ. හිත තුලයි සමාජය පහළ වෙන්නේ. සංඥා නිදානානි සංඥාවේ මේ නිදන්ගත වෙන ප්‍රපංචක සංකා ඔක්කොම සංකාර. හොඳට හිතලා බලන්න දැන් මේ අපි ගිහිල්ලා වාඩි වෙලා ඉන්න මූදු වෙරළක් ළඟ. වෙරළේ ආස්වාදය කියන්නේ වෙරළ ගැන හිතනේමනේ. හිතුනේ නැත්තම් අපි හිතමු. වෙරළට ගිහිල්ලා ඉද්දි හිතනවා ඊයේ ගෙනාවා බඩු ටිකක් කඩේට. ඒ ගෙනෙද්දි මේ මිල අද බඩු මිල අඩු කරා. දැන් පාඩුයි. දැන් වෙරළේ ඉන්නවද යා? හාල් ගෙනාව 200යි දැන් ඔන්න එකපාරට වෙළඳ මිලක් දාලා 150 වුණා. දැන් 50ක් පාඩුයි. දැන් එයාට වෙරළත් ගිනි ගන්න හබලක් වගේ දැනෙන්නේ. දැන් එයා වෙරළේ සුන්දරත්වයක් පේනවද එයාට? චේතනාව කර්මයේ මේ ඒ ටික කියන්නේ බලන්න බුදුන් වහන්සේ හැම තැනම හැම මොහොතකම. දැන් එයා යනවා පාරේ. නිකම් පාරේ යනවා. වෙරළට ආස කෙනෙක්. අනේ වෙරළ කිට්ටුවෙන් යනවා. දැන් ගල් කිස්සේ පාරේ යනවා. අනේ එහා පැත්තේ වෙරළ නේ කියලා දැන් වෙරළ ඇසුරු කරනවා මේ පාරේ යන ගම. වැදුන කාරේ එක එච්චරයි. වෙරළෙම ගිහිල්ලා උපදිනවා. මැරිලා වැටුණා. මේ රූපේ හිතේ පහළ වෙන්නේ. ඉති රූපං රූපං සමුදය රූපං අස්තංගමෝ මහා සතිපට්ඨාන සූත්‍රේ. ඉති වේදනා වේදනා සමුදය වේදනා අස්තංගමෝ ඉති සංඥා සංඥා සමුදය සංඥා අස්තංගමෝ. ඉති සංඛාරා සංඛාරා සමුදය සංඛාර අස්තංගමෝ ඉති විඥාන විඥාන සමුදය විඥාන අස්තංගමෝ. මේ රූපේ පැවැත්ම පහළ වීම මේ නිරුද්ධයයි. මේ රූපය ඇතුළේ පහළ වෙන්නේ. ඒ රූපේ හඳුනන හැටි ඒ රූපය අසුරු කරන්න පටන් ගන්න මනස දෙන පණිවිඩයෙන්. මනස තමයි පණිවිඩකාරයා. මනස දෙන ඒ රූපෙම හඳුර ගන්න ඒ ගමරාල. ඔබ ගමරාල ඇසුරු නොවි ගමරාලගේ කොණ්ඩේ සුදු පාට කළු කරලා කියලා කළු පාට ඇසුරු වෙනෝ දැන්. කොණ්ඩේ කළු කරගෙන ඇසුරුන ගමරාල කියන රූපය තුලින් අර්ථ විශේෂ වෙනකොට අපිට ඇසුරු වෙන්නේ ගමරාලගේ කොණ්ඩේ. රූපේ උනාට සංඥාවට අනුව අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා. ඔබේ ජීවිතේ මේ පරීක්ෂණය කරලා බලන්න. එතකොට අහුවේ. ඒකත් කාය ඒකත් සංඥා ඒකත් කාය අනානත් සංඥා මේ මට්ටම් අහුවේ නව සත්තාවාස. ඔය සත්‍යය එහෙම නැත්නම් භවයේ ඉන්න කෙනාගේ ජීවිත රටාව පවතින හැටි. ඇසුරු වෙන්නේ හැටි. එතකොට අපිට දැන් මේ වෙරළ හිටියට වෙරළ ඇසුරු වෙන්නේ නැහැ. වෙරළට ගිහිල්ලා ප්ලෑන් කරනවලු වෙළඳාම දිනු කරන්න. සමහරු. ඉතින් වෙරළ රැළයක් ගන්නකොට මේ රැළේ වගේ මගේ ආදායම් වැඩි වේවා කියලා. වෙරළ ඇසුරු කරන්නේ නැහැ. එහෙමයි ඒක හැටි. දැන් බැලුවම අපි කොතන හිටියත් එතන ඇසුරු වෙන්නේ නැහැ. පන්සලට ගිහිල්ලා බැලුවාම පන්සලේ කවුද දැක්කා? එයයි දිහා බලනවා බුදුහාමුදුර ඇසුරු වෙන්නේ නැහැ. කොණ්ඩේ කොටට කපලා කැතයි. දැන් ඇඟට අනුව හරි නැහැ. තා පොඩ්ඩක් කොණ්ඩේ වැවුණා නම් හොඳයි. මොන ඉස්කෝලේද දන්නේ යන්නේ? රෝයල්ද තෝමියෙන්ද ආනන්දෙද? ඉසිපාතනේද? දැන් මේ එතෙන්ට වෙලා හිතනවා. හිත පහළ වෙන්නේ ඇසුරු. දැන් එයයි ඇසුරු වෙන්නේ මොනවද? බුදුහාමුදුරද? දැන් බුදුහාමුදුරු ඉන්න තැනම ඉඳගෙන මේ කාටවත් ඇසුරු වෙන හැටි කියන්නේ. දැන් බුදුහාමුදුරු මල් තියද්දි හිතෙනවා රෝයල් තෝමියෙන්ද දන්නේ යන්නේ. නේද? කැලණි කැම්පස්ද දන්නේ නැහැ ඉන්නේ. විද්‍යෝදේත් දන්නේ නැහැ. දැන් මේ බුදුහාමුදුරු ඇසුරු කරනවාද? මෙන්න භාග්‍යතුන් හත මෙන්න මල් ටික තිබ්බ මෙන්න මං ගියා. ඒක තමයි අපි කරලා තියෙන්නේ මෙච්චර කල. මොනතරම් අපි දැන් තමයි ඔන්න සිහියේ ඉන්නේ මෙච්චර කල සිහිය තිබුණ නැහැ. සිහිය නොතිබුණු නිසා කරපුවායේ මක් අහිනවද මොන දඬුවම් එනවද දන්නේ නැහැ. දැනගන්න විදියක් නැහැ. විදසුන් නුවණ පහළ වුණාට පස්සේ දැන් අපි කරනේම දවසට එකක් හරි පේනවා.
තප්පරයට එක සිත ගානේ පහළ වෙනවා කියලා හිතුවොත් තප්පර 60ක් විනාඩිය නම් 60ක් පහළ වෙනවා. 60ම මතක නැහැ. පැයේ මේව මතක නැහැ කියන්නේ වැඩි කරලා බලන්න දැන් කීයක් අමතකද? ඔන්න දවසට එකක් මතක් වෙනවා. සිතක් කියලා. මොන්න ඒ ඔක්කොම අර ඔක්කොට වැඩි එක ශ්‍රේෂ්ඨයි. අර ජීවත් වුණු පැය 24 අර සියලු කාලයට වැඩිය තප්පරේ උත්තරීතරයි. දැන් ඔක්කොම පේන කෙනා කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද? එතෙන්ට එන්න අමාරුයි. අමාරුයි කියන එකේ තේරුම එන්න බෑ කියන එක නෙවෙයි. වීරිය තුල වෙන්න දෙයක් කියන එකයි. ඔබ දිරිමත් කරන්න මේ කතා කරන්නේ. ඔක්කොම පේනවා. පේනකොට හරි සතුටක් ඉන්නේ. පේනකොට බුදුන් වහන්සේ මතක් වෙන්නේ. අන්න බුදුහාමුදුරු සරණ යනකොට කෙනාට අර විචිකිච්ඡාව හින්දනෝ කිව්වේ. ශ්‍රද්ධාව සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි හින්දෙනවා. මම කියලා මේ අයිතිකාරත්වය හැදෙන්නේ නැහැ මේ කෙලෙස් වල. සක්කාය දිට්ඨි කරනකොට ඒක සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධේ දිට්ඨි කියන්නේ ඒකට අනුව තීන්දුව తీරන ගන්නෙ. ඒ දෙකම නවතින. සක්කාය දිට්ඨි කරනකොටම බුදුහාමුදුරගෙන පුදුම ගෞරවයක් එනවා. අන්න එතෙන්ටයි විචිකිච්ඡාව හින්දනෝ කියන්නේ. බුදුහාමුදුරගෙන සැක තිබුණු අගෞරවයේ පරදමින් ඔහු තුල මොන ගෞරවයේ පටන් ගන්නවා. මොනතරම් ශ්‍රේෂ්ඨද? දැන් ඔහු අර මෙතෙක් කල තිබුණු සීලේ බොරු සීලේ නොගනිමි කිව්ව එක නෙවෙයි දැන් ඔහු ගාව. ගන්න හිතකවත් නැහැ. එනකොටම නැවතුනාම නොගනිමි කියන්න ඕනේ නැහැ. නැති එකකින් කොහොමද කරන්නේ? නොගනිමි කියන්නේ දිට්ඨියකින් යම් ක්‍රියාවක් කරන එක හොඳයි. නරක නැහැ, අතිශය උතුම්. හැබැයි ඒව ගැනීම අති ගැඹීරයි. සිතම සුද්ධ කරලා දැම්මට පස්සේ නොගනිමි කියන්න ඕනේ නැහැ, ගන්න බවක් හැදෙන්නෙවත් නැහැ. ඒ කියන්නේ හැදෙන්නේ පොඩ්ඩක්වත් හිතක්වත් වෙනස් වෙන්න දෙන්නේ නැහැ ඔහු. දැන් ඔබ කය වෙනස් වෙන්න නොදෙන තත්ත්වයක් කියමු. කෙනෙකුට බණින්න හිතුණා, බණින එක නවත්ත ගත්තා. ධර්මතාව නුවණින් දැකලා නවත්තන්න පුළුවන්, බය නිසා නවත්තන්න පුළුවන්. මම බැන්නෝ මට බණී කියලා හිතලා බයට නවත්තන්න පුළුවන් කෙනෙක්. මම බැන්නෝ මගේ තත්ත්වයට හොඳ නැහැ කියලා හිතලා නවත්තන්න පුළුවන්. ඒවයි තියෙන සීලෙට. ඒව සීලබුත පරහමාසයි. බැලුවාම ඒකත් එක්තරා ගුණයක්. නොබැන්න එක. නැත්නම් බැන්න මුළු පැත්තම විනාශ වෙනවනේ. නමුත් ඔහු දකිනවා මේක මා තුළ පහළ අකුසල් සිතක්. අකුසල් ටිකක්. කෙලෙස් ටිකක් කියලා දකිනවා. අන්න ඔහු සිත දැක්ක. ඒ දකිනකොට ඒ සිතේ අනර්ථය මෙනෙහි කරා. මේක මට වැඩක් වෙනස ආවේ. මම සසරට ඇදලා දාන්න මේ එන්නේ. මේ ක්ලේශ මායя මේ මායя සිතුවිල්ලක් විදියට එනවා කියලා ඔහු මායя ලෙස දකිනවා එතන. කෙලෙස් මායя ලෙස දකිනවා. මේ විදසුන් වඩන හැටි කියන්නේ. මේ වෙසක් මංගල්‍යේ ඔබ හොඳට දකින්න මේ ක්ලේශේ මායя ලෙස එන්නේ කියලා හිතනවා. හිතනකොට එහෙම නිවෙනවා. තව සංකල්ප එන එක නවතිනවා. නූපන් අකුසල් නූපදිනකුනේ තව සංකල්ප එන එක නවතිනවා. උපන් සංකල්පයත් අත්හැරිලා. ඒක දහම බවටපත් වෙලා. අන්න ඒක කුසලේ බවටපත් වෙන උපන් කුසල් උපද්දව ගත්ත කි. උපදවගත්ත කුසල ලැබෙන ප්‍රීතිය ප්‍රමෝදය ඔහුගේ ජීවිතේ වෙලා එතන. අන්න ඒක බහුල කරන්න හිතෙන්නේ. දැන් ඔහුට හිත කියන්නේ ඒක බහුල කරන්න, දහමම ගලපන්න, දහමටම ගලපන්න. බහුල කරන්න හිතෙනවා. uppannānaṁ කුසලානං ධම්මානං තිතියා සම්මෝසාය බීවේ භාවය වේපුල්ලාය. මේ විපුල කරගන්න හිතෙනවා, බහුල කරගන්න හිතෙනවා. මේක තමයි මග. අන්න වීරිය වැඩෙනවා. මේ භාවිතා කරන කෙනා මේ උත්තරීතරත් ඉන්නවා. එයාට දැන් පටන් ගත්තට පස්සේ කොතන හිටියත් එකයි. ඔහු යනවා දියව එපා කියන තැනක. මහා කෑ ගහන තැනක යනවා. ඔහුට යන්න උනා. කට්ටිය කතා කරාම යන්න උනා. හැබැයි ගියාට ඔහු හිත හරමයි යන්නේ. එයත් අර කියනවා කෑ ගහන්න උනෝ කෑ ගහන දියව එපා වැඩි කරව පඩිය. කොච්ච දුන්නා මදි නිසා වැඩි කරව. දැන් කියනවා. එයාට වෙන මේ මහා කුසල් සිතක්. එහෙ මෙනෙහි කර අරයා නොකියුවත් අරයාලා හිත රිදෙන නිසා. ඒ ඉන්න තැනට ඉන්න වෙච්ච නිසා අහු කරනවා. ඒ තමයි මුල. දෙවනුව ඔහු කරන්නේ ඉන්න තැනින්ම අයින් වෙනවා. පස්සේ කරන්නේ ඌවට යන්න ඉන්න නිසානේ. ආන්න ඔහු ඊළඟ තීරණ වලට එයි. මේකේ සුවය දැනුණට පස්සේ හැබැයි ඔහු බොහෝ ගැඹීරව අර අකුසල් වලින් මිදි අකුසලයක් ලෙස දැක යනවා. එතකොට එයාට පේනවා අනිත් අයට වැඩෙන අකුසල් ඔහු තුල වැඩෙන්නේ නැත. ඔහු තුල වෙඩෙන්නේ නැහැ. අකුසල් සිතක් උපතින් නෙවි වසලයක් ක්‍රියාවෙන්. හැබැයි ඔහු නොපෙනුණු තැනක නොදැක ඒ ක්‍රියාව මුල් කොට හැසිරුණේ නැහැ. දකිමින් මෙනෙහි කරමින් ඒකට අනුව කියවීම ඔහුට අකුසලයක් වෙන්නේ නැත්තේ අන්න අතනින් මිදෙන නිසායි. තේරුම් ගන්න තියෙන්නේ. ඒ සෝවාන් මාර්ගේ හැටි.
සරකාණි බිව්ව කෙනෙක්. සරකාණි දහම ඇහුවා. දහම අහලත් බොනවා කියලා කතාව ගියා. භාග්‍යතුන් වහන්සේ කිව්වා එක පාරට මේ සෝවාන් වුණු ගමන් සියලු දේවල් හාමුලින් මතාරින මට්ටම නෙවෙයි රහත් ඵලයේදී. තවත අඩු වෙලා ගිහිල්ලා නැති වෙනම නූපදින දවස රහත්න් වහන්සේ කියන්නේ. කෙලෙස් නූපදින දවස. සෝපතිශේෂ පරිනිර්වාණයෙන් කෙලෙස් නූපදින දවස. කය තියෙනවා. කය ඉවරුණාම අනුපතිශේෂයි. පරිනිර්වාණය කියන්නේ. කය නැති වෙන දවස. මේ කෙනා බොහෝම ආසයි. කෙලෙස් නැති කරගන්න. මාර්ගය දන්න කෙනා කෙලෙස් නැති කරගන්න ආසයි. කෙලෙස් හටගන්නේ සිතේ කියලා දැක්ක නිසා සිත පෙනෙන ශක්තිය කවදාවත් නැති විදියට වැඩි. පේනවා හිත. කතා කරද්දිත් පේන්න ගන්නවා. කෙනෙක් එක්ක කතා කරද්දි ඒ පැත්ත පේනවට වැඩි වේගෙන් හිත පේනවා. කතා නොකරද්දී නම් කොහොම පේනව නැද්ද? සියලු තැන් හිදි පේන්න ගන්නවා. තේරුම් ගන්න තියෙන්නේ මේ මට්ටමට ආවට පස්සේයි කවදාවත් මේ සමාජෙ ඉන්නේ නැහැ. සමාජෙ ඉඳගෙන පුළුවන් මට්ටමක් තියෙනවා. අනාගාමී මට්ටමේ gedara ඉන්න පුළුවන්. පුළුවන්. ඒත් ඉතින් gedara ඉන්නකම් යම් ක්‍රියාවක් කරන්න වෙනවා. ඒකත් එයාට බරක් වගේ දැනෙනවා. මහා ස්කන්ධ බරක් වගේ දැනෙනවා. එදාට ඔහු තීරණය කරයි. මම මෙතනින් එහාට කරන්න ඕන මොකක්ද? ඒවා නීති දීලා කරන ඒවා නෙවෙයි. එනිසා අද වගේ දවසක භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට ඇති අද පොයේ තිබ්බනම්. තුන් ලෝක දෙස බැලුවේ මේ ලෝක සත්‍ය සසරේ ඉපදෙන්නේ කවුරුවත් ඉපදිලා ඉපදුණු දවසේ කවදාවත් අපි hina වුන්නේ නැහැ. අපි ඇඬුව එක කරේ. ඉපදුනේ මහා වේදනාවල් ගොඩක් කරා. ඉපදුණු ගමන් බඩගිනි එන්න ඇති. මොකට ඇඬුවද අපි දන්නේ නැහැ. ඇඬුවා. තාම අඬනවා. අඬන එකමයි වැඩි. අඬන මූණමයි තියෙන්නේ. hina වුණත් hina ඉවරනේ ඇඬිල්ලකින්. ඒ වගේ මූණ නිකන් බෙරි වෙලා යනවා. ජාතිපි දුක්ඛ. මේ ඉපදුණු දවසේ එයාට දැන් බඩගිනි දැනුනම එයාට භාෂාවක් තියෙනවා. ඒක එයාට හැඟීම් ප්‍රකාශ කරන්නත් තියෙනවා. ඒ භාෂාවට අනුව ඔහුට වචන පහළ වෙන්න ඇති. ඔහු කතා කරා. ඒක අපිට දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඔහුගේ වචන කතා කරන ශක්තිය තාම හනු පේසි වැඩ කරන්නේ නැති නිසා ඇඬුවා. බඩගින්නේ අඬන්නේ නැත්තේ. ඊට පස්සේ ඉතින් බඩගින්නේ නිවුනම ඇඬිල්ල නැවතුණා නිින්ද ගියා. අර බන සතුටින් නිින්ද යනවා. නිින්ද යන කියන්නේ මේ අපි සම්මත සතුටින් නිින්ද ගියා. අවශ්‍ය දේ ලැබුණම නිකන් හරි සැපක්. ඒක සැප නිින්දක්. නිින්ද සැපයි කියන අපි කියන්නේ. ඒකනේ 8ක්ම නිදා ගන්න කියන්නේ 8ක් හෝ 12. පැය 24ම නිදාගෙනත් ඒත් මදියා ඉන්නවා. පැය 12 නිදාගෙන නැගිටලා ආයි නිදි. කාර්යාලයට ඇවිල්ලා එතනත් නිදි. මේ නිින්ද සැපයි කියලා මේ ලෝකයේ හිතන් ඉන්නේ. මේ ජීවිතය ඔබ බලන්න, ඔබේ ජීවිතේ ඔබ යම් කිසි දෙයක් මහන්සියෙන් කරාට පස්සේ ඔබට හරි සතුටින් හොඳට නිින්ද යනවා. සැපසේ නිදයි. මෛත්‍රීන කෙනාගේ ආනිසංස. කෙලෙස් අඩු වෙනකොටත් ඒ සැප තියෙනවා. නීවරණ යටපත් වෙනකොට නීවරණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද. උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පංච නීවරණයෝන්ගේ එකක්. නිින්ද. යා දැන් ඊළඟට නිින්ද වයින් කරන්න දඟලනවා. කයේ ප්‍රදානයේ වයින් කරලා දෙන සතුට අයින් කරන් ගිහිල්ලා කාමාවචර සතුට අනර්ථ කොට මෙනෙහි කරලා ඒවට ඇලීම් අනර්ථ කොට දැකලා ඒවෙන් මිදී යනකොට සැහැල්ලු වෙනවා. ප්‍රීතියක් එනවා. පොඩි හෝ ඒකෙදී අර සැහැල්ලු වෙනකොට ශරීරේ හුරුව තමයි හේතුණු ගන්න නිින්ද යන එක. ඒකනේ හේතු වල භාවනා කරන්න එපා කියන්නේ නැතුව හේතු වෙනට තරහ නෙවි. හේතුණු ගමන් කයේ ස්වභාවය තමයි කයේ රූපේ සංඥා උපදවල දෙන නිින්ද. මේව මෙනෙහි කරන්න බෑ හේතු වෙලා. නැතුව සංගරත්නේ පිටියට හේතු වෙන්න එපයි කියලා ඔබට කිව්වේ. ඔබට හොඳ ආවාදයක් දුන්නේ හේතුණු ගමන් ශරීර ස්වභාවය හේතු වෙච්ච කවුරුවත් අවදිින්නේ නැහැ. හොද්දට නිදි හතර ගන්දි කඩාගෙන. නිදි වැටිලක් තියෙනවා නිින්ද ගිහිල්ලා. අපි දැකලා තියෙනවා නිදාගෙන වැටෙනවා. භාවනා කරන තැන්වල නිදාගෙන දඩාංගාල වැටුණා. සියසින් දැකපු වාර විශාලයි. එවිසා හේතු වෙන්න දෙන්නේ නැත්තේ ඒකයි. ඒතර යා මේ කයේ ස්වභාවය තමයි කයට දුනම කය ස්පර්ශය එක්ක සංඥාවෙන් මතු කරලා දෙන පරිසර තත්ත්වයක්. නිින්ද. බස් එකකට නැගලා හේතුණු ගමන් නිදි.
ටිකට් කරන කෙනා ඇවිල්ලා ගොඩක් තට්ටු කරලා අමාරුවෙන් තමයි ටිකට් කඩන්නේ. ඒක දන්නා ඒකයි නගිනකොටම ටිකට් එක දෙන්නේ. නැත්නම් ඔක අවදි කරලා දෙන්න ගියාම හරි අමාරු දුර යන බස්වල. කෙටි දුර බස්වලත් නිදි. මේ කයේ ස්වභාවය ගැන කියන්න මම මේ චුට්ට කිව්වේ. ඒතර මේ කයේ ස්වභාවයත් අපිට පරද්දන්න තියෙනවා. බුදුන් වහන්සේ නිදාගන්න එපා කිව්වා, ජාගරිය පරද්දන්න කිව්වා නින්ද. මුගලන් මහ රහතන් වහන්සේ අර දහම අහලා සෝවාන් වෙලා උන්වහන්සේ දහම මෙනෙහි කර කර ඉඳි නින්ද යනවා. බුදුන් වහන්සේ වහා එතෙන්ට ඇවිල්ලා පැමිණ උන්වහන්සේ කිව්වා නිදාගන්න එපා. කම්පෙති පොඩි කරන්න. දෙබැම පොඩි කරන්න. හයියෙන් මූණ පිරිමදින්න. සොලෝකයක් හයියෙන් කියන්න. නැතිනම් මූණ හොදකන්න. නැතිනම් රළු පොළවේ ඇවිදින්න. බෑ නිදාගන්න එපා කිව්වා. නින්දෙදි මක්ක වෙනවද අපි දන්නේ මනෝ විඥානය අපිට දැනෙන මට්ටම මේ කයට දැනෙන මට්ටම අඩු වෙනවා. අඩු නාම හොඳට මනෝ විඥානය උපදිනවා, අසුරු වෙනවා, නිරුද්ධ වෙනවා. ඔය වෙලාවක මලොත් ඉවරයි. මනෝ විඥානය අපිට දැනෙන්නේ නැත්තේ කය නිදි නිසා දැනෙන මට්ටම් අඩු වීමක් වෙන්නේ. එතකොට දැනෙන අර තැන හරි අති භයානකයි ගිහිල්ලා උපදින්නේ අරින් තැන. දැන් මේ සිහියේදී ඔන්න මැරෙනවා. හොඳට අවදියෙන් ඉදි කෙනෙක් මැරෙනවා. මැරෙනකොට ඉස්සෙල්ලාම මරණ වේදනාව මේ ලේසි තුවාලයක් තියෙනවා වගේ නෙවෙයි මරණ වේදනාව. දැන් අපිට හුස්ම පොඩ්ඩක් ගන්න අමාරුනම කොච්චර අමාරුද? පොඩ දිව කොට කරන් බලන්න කොච්චර අමාරුද කියලා දිව ඇතුළට ඇදා. විනාඩියක් ඉන්නකොට. දැස්නේ පෙනී ගියොත් ඇස්සරන් ඉද්දි. පෙනෙන ශක්තිය නැති වුණොත්. මේ පේන හැටනේ පෙනෙන ශක්තිය නැති වෙන්නේ. නෙපුණු කොච්චර අසහනයක් දෙන්නේ. සතුටක් එන්නේ නැහැ. මැරෙන වෙලාවට. පයෙන් වෙන්නේ ඕවා. ඇඟ හීතල වෙන්න ගන්නවා. කොච්චර අමාරුද? දැන් මැරෙන ලක්ෂණ මේ කියන්නේ. පිට ආයතන ස්කන්ධ මේ පහ වැඩ කරන හැටි. මේවා වැඩ කරන්නේ අඩු වෙන්න ගන්න ඔක්කොම. මේ වේදනාව දරා ගන්න බෑ. පස්පලකින් වේදනාව දෙනවා. මරණ වෙලාව හැටි. පරම ආයුෂ ඉවර වෙනකොට මරණ චුතිය හැටි. දැන් කෑ ගහන්නේ කොහොමද දිව කොට උනා? දැන් කෑ ගහන්නේ එක ගාන එකක් ඇතුලේ අර සියලු වේදනාව තියෙන ප්‍රකාශ කර ගන්න ක්‍රමයක් නෑ. එන්නෙන් ඒක අඩු වෙලා තනියෙන් විඳින තැනකට එනවා. මනෝ විඥානය. අපි මොනවද මෙච්චර කළා කරලා තියෙන්නේ කියලා දැන් හිතන්න. දැන් නිකන් ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාවට හුස්ම හිර වුණොත් ඔබට මොනතරම් අසහනයක් ඔබට එයිද? ඔබේ දිව කොට වුණොත් මොනතරම් අසහනයක් එයිද? ඔබට ඇස් නෙපෙනී කියව මොනතරම් අසහනයක් එයිද? කනට ඇහෙනේව නැති වෙල කියව මොනතරම් අසහනයක් මොනතරම් වේදනාවක් පීඩනයක් එයිද? ශරීරයේ අධික සීතලක් ඇතුලෙන් සීතල පටන් ගත්තොත් මොනතරම් අසහනයක් එයිද? මේ පස්පලෙන්ම මරණ වෙලාවට පටන් ගන්න ওই ටික. එහෙනම් මරණ චුතිය ලේසි නෑ. ඒක පරද්දන්න තමයි බුදුන් වහන්සේ මේ විදර්ශනා නුවණ හොඳට බහුල කරගන්න කිව්වේ. ඒකේ නම මේ කය මේ தත්ත්වයට එන්නේ ඉස්සෙල්ලා මේ සිතෙන් මේ කය මේ දෙක වෙන් වෙලා යන අනික් කෙනා ඉන්නවා. මේ தත්ත්වෙන් මැරිලා වේදනාවක් ආවම ඔබට එන ඊළඟ සිතුවිලි පරපුර ඔබ අත්දැකීමෙන් දැකලා ඇති විදසුන් වඩන අය අනිත් අය දන්නේ නැහැ. තරහ ඉන්නකොට හොඳ සතුටෙන් ඉන්න කෙනෙක් දැක්කත් ඔහු කරපු වරදක් මතක් වෙන්නේ. ඔහුගේ හොඳක් මතක් වෙන්නේ නැහැ. සතුටෙන් ඉද්දි ඔහු කරපු හොඳ මතක් වෙනවා. මේ කියන්නේ ඔබට වෙන අසාධාරණයි. මේ ධර්මතාව විස්තර කරන්නේ. ඔබ සතුටින් ඉන්න වේලාවක හිතවතෙක් දැක්කොත් ඔහු කරපු හොඳ මතක් වෙනවා. ඔබ අසහනෙන් ඉන්න වෙලාවක ඔබ ද්වේෂෙන් ඉන්න වෙලාවක ඔබ තද වූ දැඩි බවකට ඇවිල්ලා ඉන්න වෙලාවක හොඳම යාළුවා දැක්කත් ඒ හොඳම යාළුවා කරපු වරදක්මයි මතකෙට එන්නේ. හිතෙන් මතු කරලා දෙන්නේ තව වේදනාවක් ඉන්න වෙලාවට වේදනාව විඳින දෙයක් විතරයි දෙන්නේ. ඒක තමයි ධර්මතාවයේ හැටි. එහෙනම් හිත නිවාගත්තොත්. හිත නිවල පුරුදු වුණොත් එහෙනම් දැන් අපි සතුටින් ඉන්න වෙලාවක කෙනෙක් දැක්කම ඉන්නේ සතුටමයි. මේ බහුතරයකට කාම ලෝකෙත් එහෙමයි. සතුටින් ඉන්න වෙලාවට එන්නේ සතුට. එයා මට මේ උදව් කරගෙන එන්න කියලා හොඳින් කතා කරනවා. තරහ ඉන්න වෙලාවක එයාටත් අර අතේ තියෙන පොළු පාර වදිනවා. ඒ තරමට අපේ මේ එතකොට හිතන්න ඒ හිත එහෙම මට්ටමකට එන මරණ මොහොත මේ කය ඇස නොපෙනී යනකොට හුස්ම ගන්න අමාරු වෙනකොට දිව කොට වෙනකොට කන් දෙක නැහෙනකොට කය අධික සීතලට එනකොට මේ අසහනයේදී එහෙනම් ඔබේ ඇතුලෙන් මතු කරන්නේ මතක් සංසාරෙම කරපු නරක දේවල් විතරයි.
ඒකයි භයානකකම මේ භවය. මරණය දුකක් කිව්වේ ඒකයි. දුගති වල යන නිසා. එන නොමරණ කෙනෙක් වෙන එකමයි මේකට බෙහෙත. මේක ප්‍රතිකර්මය. ඒකයි බුදුන් වහන්සේ එය දේශනා කරන්නයි පහළ වුණේ. නැතුව සැරසෙන් එළවෙන් කියන්නේ නෙවෙයි. සීරුවෙන් සිටින් පහසුවෙන් සිටින් කියන්නේ නෙවෙයි. හොඳට පාඩු ඉන්න කියන්නේ නෙවෙයි මේ විදසුන් නුවණ වඩන්න කියන්නේ. අමාරු දෙයක් මේක. අමාරු කියලා ඔබ අතහැරියොත් ඔබ ඉවරයි. ආයි බුද්ධ ශාසනය මේ තිබිලත් බැරි නම් බුද්ධ ශාසනය නැති කල මේ නැති රටවලයි කරන ඒවා බලන්න. බුද්ධ ශාසනය තියෙන රටින් නැති රටටනේ අපි යන්නේ. හරි ෂෝක් රට කියලා. ඒ කරුමේ ගෙවන්න. එයයි මෙහෙම දුක් වෙන්න එපා. එයාට දහම අහන්න ලැබෙනවා ඒක උසස්කම. නේද? දැන් හිතන්නේ ඉතින් මොන තරම් අසරණ වෙනවද මරණ ආසන්න වෙලාවේ. අයියෝ මතක් වෙන්නේ. ඉස්සෙල්ලා මැරිච්ච මිනිස්සු. මැරිලා නරක ආදි වල ඉන්න අය. අපායවල. ඕවා තමයි පේන්නේ ප්‍රතිසන්දි විඥාන ලෙස. එතකොට කෑ ගහනවා අන්න කෑ ගහන්න පුළුවන් වෙනකොට අන්න ඇඳ ළඟ යකෙක් ඉන්නවා. පෙරේතෙක් ඉන්නවා. අන්න සත්තු ඇවිල්ලා ඉන්නවා. හැබැයි දෙවියෝ ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ නැහැ. ඒව කියන්නේ බොහොම කලාතුරකින් මහා පුණ්‍ය පින් කරලා හිත දියුණු කෙනෙක්. ඒ මරණාසන්න අන්තිම මොහොතේ මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක අපිට නොදැනෙන මට්ටම දක්වා හිත අපිට ප්‍රකාශන මාධ්‍ය අයින් වුණාට විඥානේ තියෙන කයි. කවුරුවත් හිත තර්ක කරන්න යන්න එපා. මේ මොහොතේ යනවයි මේ මොහොතේ ගියයි කියලා. ඒවා දොඩන්න බෑ කාටවත්. විඥාණයට මෙතනින් ගිහිල්ලා ඊළඟ ප්‍රතිසන්දිය කර්මයට සකස් වෙන තුරු යන්න බෑ. විඥාණය යනවා නෙවෙයි ධර්මතාවක් ඒක. කෙනෙක් යනවා නෙවෙයි මේක හේතුඵල දහම. ඒ නිසා අතිශය භයානක තැනක අපි ඉන්නේ. මේ භවයේ මේ දහම අවබෝධ කරගන්න බැරි වුණොත් මේ ජීවිතේ කිසිම දියුණු කෙනෙක් නෙවෙයි. ඊටාම හීන නීච හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ අනර්ථේ උදා කරගත්ත කෙනෙක්මයි අපි. මේ උතුම් අර්ථවත් වෙසක් මාසෙවත් මේ අවබෝධ කරගන්න නොලැබුණා. මේ පංච උපාදාන ස්කන්ධ ලෙස බලන්න ඒ අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස බලන්න මේ ධර්ම ඥාණයෙන් ලබා ගන්න බැරි වුණොත් අපිට ලැබෙන විපාකේ එසේ මෙසේ නෙවෙයි. අපි ගියවර කතා කරා බොහොම වටින ධර්ම දේශනාවක් ඒ කරේ. શબ્දෙත් එක්ක ඇහුන්නේ නැහැ ගොඩක් අයට. ආසීවිසෝපම සූත්‍රය අතිශය ගෞරව කරන මම අතිශය හදපතුලින් විශේෂ කොට හැම එකම මට බුදුන් වහන්සේගේ සමානයි. නමුත් ඔබට අවබෝධ දීමේදී විශේෂ උපමාවකින් ඒක විස්තර වෙන නිසා ඒකේ පොඩි කොටසක් නැවත මම ගන්න ඔබට විස්තර කරන්න. ඒ පොඩි කොටස ගණිතය ඔක්කොම ගන්න වෙනවා. පොඩි කොටසක් ගන්න බෑ නැතුව. සර්පය 4 දෙනෙක් හදන විෂ සහිත සර්පය 4 දෙනෙක් හදන රජුරුන්ගෙන් දඬුවම් ලබන කෙනෙකුට මේ සතාට උදේට හවසට කවනවා නාවනවා තියෙනවා. නොපෙනී ආපු උතුමෙක් කියනවා ඔය සර්පයෙක් සතෙක් ගැහුවොත් ගල් ගැහිලා මැරෙනවා. අනිත් සතා ගැහුවොත් දිය වෙලා මැරෙනවා. අනිත් සතා ගැහුවොත් අඟුරු වෙලා යනවා. අනිත් සතා ගැහුවොත් දරදඬු වෙනවා. දරුණු සර්පය. දාලා දුවන්න. මේ කෙනා මේ නෙපෙනි උපදෙස් දෙන මේ උතුමගේ කීමන අහලා දාලා දුවනවා. දුවනකොට රජුරෝ වදකේ 5 දෙනෙක් කරන් කියනවා අර කෙනා අල්ලලා ගේන්නේ නැත්තම් නැති කරලා දාන්න. මරන්න එළවනවා. අර උත්තමයා කියනවා පස්සෙන් වදකේ 5 දෙනෙකුත් එළවනවා පස්ස බලන්න නැතු දුවන්න. ඊට පස්සේ ඔහුගේ යාළුවෙක් වැලිකිලි පටන් හදපු කෙනෙකුට කියනවා හොඳින් හෝ නරකින් අල්ලන් එන්න බැරි නම් නැති කරලා. මේ රජුරෝනේ කියන්නේ මෙයා දුවනකොට මහා පාළු මණ්ඩියක් හම්බුණා. මේ මණ්ඩියට මොහු ඇතුල් වුණාම දැක්ක පාළුගයක්. මේ පාළුකට යනකොට අර උතුම කියනවා ওই පාළුගේ මම් පහරන හොරු එනවා. වහාම දුවන්න. හොරු ඔබේ කයත් ඔය ඉතිරිවත් පැහැරගනි. ඉතිරි තියෙන වස්තු පැහැරගනි. දුවන්න කියන. දුවනකොට ඔහුට අහුවෙන්නේ මහා ගංගාවක්. ගංගාව ළඟට ගියාම කියනවා කලබල ඉක්මන් කරන්න. පසුපසින් මේ ඔක්කොම එන බව මතකද මම් පහරන හොරු දැන් එනවා. මම් පහරන හොරු එනවා. වදකයෝ 5 දෙනෙක් එනවා. සර්පය 4 දෙනෙක් එනවා. වැලිකිලි පටන් ඇසුරු කරපු යාළුවත් එනවා. ඔබ මරන්න දෙන්නේ. ඉක්මන් කරන්න කිව්වහම අර කෝටුවටක් කඩාගෙන පහුරක් හදාගෙන කවදාවත් අත්දැකීමක් නැති ඔහු අර මහා දරුණුවට ගලන ගඟකින් එහා පැත්තට පීනනවා. අතින් පයින් වෙරදරමින් පීනනවා. පීනලා ඒගොඩහට අමාරුවෙන් ගියා කවදාවත් නොගියපු ගමනක් මේක. කවදාවත් පීනලා නැති කෙනෙක් ඊගොඩහට ගියා.
ඒ ගොඩහ ඉන්නකොට ඒ ගොඩහම ඉන්නෝ පේනවා. පේන නිසා කියනවා පුතේ ඔතන හිටියත් ඔබට පේනවනේ. එතකොට එයා දුවනවා ආයි. දුවනකොට ආයි තියෙන මහා ගඟක් අනිත් පැත්ත හැරෙනකොට. ඒ ගඟේම ඌ පීනන්නේ දැන් පීනල පුරුදු නිසා අච්චර බයක් නැහැ. ඒ ගොඩහට අර කෝටු වටෙන්ම පීනවා. අතින් පයින් වෙරදරමින් පීනවා. මුලදී ඉතින් පීනන්න නොදන්න කාලේ පීනන්න පුරුදුදී අපි 100,000 ගාණක් අතපය ගසනවා හැබැයි යන්නේ අඩියයි. පීනන්න පුරුදු කෙනා එකයි මේ අත වනන්නේ අඩි ගාණක් එහාට පාවෙල යනවා වතුරේ. පීනන්න පුරුදු වෙච්ච කෙනා මහන්සි වෙන්නේ නැහැ. ඒ වගේ. මෙයා දැන් පීනන්න වෙන මහන්සි අඩුයි. එහා පැත්තට ගියා. එහා පැත්තට ගියාම ඒ ගොඩහයි ඉන්නෝ ඒත් පේනෝ යන්තම්. එයා හිතවතා කියන පුතේ ඔතන හිටියත් ඔබට දුක තියෙනුනේ මතක් වෙනකම් මේක සතුටක් නැහැනේ. යන්න දුවන්න කියන. දුවනකොට එහා පැත්ත බලනකොට තව ගඟක් තියෙනවා. ඒ ගඟෙනුම මොහු අර කෝටු වටෙන් මෙහාට යනවා. එහාට යනකොට ඈත් වෙලා පුංචි වෙලා පේනවා. පුංචි වෙලා පේනවා මෙයා එච්චර අසහනයටපත් වෙන්නේ නැහැ. නමුත් කියනවා යන්තම් හරි අසහනේ තියෙනෝනේ. දුවන්න පුතේ. ඒ ගොඩහට හැරෙනකොටම තියෙනවා තවත් ගඟක්. ඒ ගඟෙනුත් මොහු අර කෝටු වටෙන් මේ ගොඩහට පීනලා යනවා. පීනලා ගියාම ඒ හරි සුන්දර භූමියක්. හැඟීමක්වත් නැහැ අතීතයක් ගැන. අර දන්න දෙයක්වත් නැහැ. ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවය. අර ගංගාවල් හතර කියන්නේ කාම, භව, ditthi, අවිද්‍යාව කියන මේ ඕගය. සංසාර ඕගය කියන්නේ ගලාගෙන යනවා මේ කාම, භව, ditthi, අවිද්‍යාව. කාමයන් භවයේ තියෙන සසර පුරුදු, භව කියන්නේ ඒක සසර පුරුදු ටික. එතකොට ditthi කියන්නේ ඒව ඇසුරු කරන්නේ නැහැ කැමැත්ත. අවිද්‍යාව කියන්නේ මෝහය නොදන්නකම. මේ තමයි ගංගාවල් හතර. අර සර්පය හතර දෙනා නම් පඨවි ආපෝ තේජෝ වායෝ. පංච උපාදාන ස්කන්ධය තමයි වදකේ පස් දෙනා. වැලිකිලි පටන් අසුරු කර යාළුවා කියන්නේ නන්දි රාගය. පාළු පිට්ටනිය නම් හිස්කේවල් සහිත පාළු පිට්ටනිය නම් ඔබේ තියෙන ආධ්‍යාත්මික සලායතනය. ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය මන. අසකන නාසය දිව ශරීරය මනස කියන මේ ටික. මම් පහරන හොරු නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම බාහිරින් එන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. ඔහු දිව තන පහුර නම් ආරෂ්ඨාංගික මාර්ගය. උත්තම සද්ධර්මය. අතින් පයින් වෙරදරීම නම් වීරිය. ඒ සඳහා හිත එකඟ වෙන ශ්‍රද්ධාව. කියන කෙනාට එකඟ වීම. දැන් ඔබ මේ මෙච්චර මම කතා කර දහම මේකට ගලපන්න හදන්නේ. අද දවසේ අවබෝධ කරගන්න. එතකොට මේ පඨවි ආපෝ තේජෝ මේ ඇඟ බලන්න උණු වෙවි වැක්කිරෙන හැම තිස්සෙම. උෂ්ණෙන් පිච්චෙනවා. දිය වෙවි වැක්කිරෙනවා. නාහෙන් බේරෙනවා, කටින් බේරෙනවා, ඇස් වලින් බේරෙනවා, ඇඟ ඇතුලේ වෙනම බේරෙනවා. මේක තමයි ඇටි. මේ සර්පය අපි කොච්චර හොඳින් කවලා පොහලා නෑවුවත් මේ සර්පයා කරන්නේ හානියක් කරන එක. මේක දරදඬුයි හැමතිස්සෙම. කොච්චර කරත් දරදඬුයි. බලන්න නැද්ද කියලා මේ ඔක්කොම ලක්ෂණ තියෙනවා. නපුරු තද මුරණ්ඩු මේ ඔක්කොම ලක්ෂණ තියෙනවා. එතකොට අර පංච මේ තමා බලනවා දැන් තමාගේ කයේ ස්වභාවය මේ කායානුපස්සනාව. මේ කයේ අනර්ථය දකින්න හැටි. මේ කයේ තියෙන ස්වභාවය. හොඳට දකින්න මේ කයේ ගලන ස්වરૂපය ඇතිය. දිය වෙන ස්වરૂපේ තියෙන දෙයක්. රස්නේ තියෙන තේජෝ ධාතුව. මේක හේට මේට චලනය වෙන වායු ධාතුව තියෙනවා. මේවා අට්ටික ධාතු තියෙනවා. අට්ටික ධාතු, ඇට, පඨවි ධාතු. මේකේ තියෙනවා. මේවයින් හැදුනේ. මේවා මට ඕන විදිහට තියෙන ටිකක් දිරුවම කියනවා ඇට දිරලා කියලා. දිරන ඒවා. ඉතින් මෙන්න මේ කය ගැන හොඳට අවබෝධ කරගන්න තමයි මේ කිව්වේ මුලින්ම. දාලා යනවා කියන්නේ මේ අවබෝධ කරගන්න එකට තව නමක්. කය අවබෝධ කරා මේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදුණු සර්පයන් හා සමාන විස සහිත Tamanට විසයිනේ. ඒකනේ රෙදි තුවාල හැදුනම රිදෙන්නේ. කෙන්ඩ පෙළුනාම රිදෙන්නේ. ඔළුව කකියන්නේ. කන් කකියන්නේ. හොඳක් හම්බෙන්නෙම නැහනේ. සැපක් හම්බෙන්නෙම නැහනේ. එනේ හම්බෙන්නෙම නැහැ. හම්බුණත් ඉවරයි. ටිකක් එක ඉරියව් වෙනකොට රිදෙන්න ගන්නවා, පිච්චෙන්න ගන්නවා, අරයට හැරෙනවා, එහෙට හැරෙනකොට එහෙ ටිකක් ඉන්නකොට එහෙ රිදෙනවා. නේ. අපි ඉතින් පොඩ්ඩක් අර ඒකනේ සෙන්ට් ආලේප කරන් යන්නේ මේ ගන්ධස්කාරය දැනෙනවට. ගාලා පවුඩර් තට්ටු ගාන්නේ දියවල බේරෙනවට. අලපෙති තම්බගෙන ගාන්නේ. කළු කරන්නේ මේ සුදු වෙනවට අපිට ඕන විදිහට මේක තියෙන්නේ නැහැ. මේක සර්පේකට සමාන.
දැන් ඔබ හිතන්න අන්න අවබෝධ කරනකොට සතර සතිපට්ඨානේ කායානුපස්සනාවේ කොටස මේ වැඩෙන්නේ. එතකොට එයා දකිනවා මේක මගේ ආධ්‍යාත්මික මේ කය ඇතුලේ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ වදකයෝ පස් දෙනා පහළ වෙන්නේ. මට වද දෙන මේ පස් දෙනා පහළ වෙන්නේ මා තුල. බල දකින්න එක තමයි දාලා දුවනෝ කියන්නේ. මෙනෙහි කරගන්න එකයි අවබෝධ කරගන්න එක තමයි දාලා දුවනෝ කියන්නේ. අන්නේ උපාදානය කරේ පවතින චන්දරාගයම එයට එකඟ වෙන බවම තමයි නන්දි රාගය කියන්නේ වැලි කෙලිය පටන් ඇසුරු කර උපන් දවස් ඉඳලා ඇසුරු කර යාළුවා කියන්නේ. කාමයන් පංචකාමයන් කෙරේ හිතේ දක්වන නැඹුරුව රාග දේශ මොහ කෙරේ හිතේ දක්වන කැමැත්ත චන්දරාගය. අද තේරුම් ගන්න අද තේරුම් වෙසක් එක තමයි ඇත්තටම. එතෙන් මේව දාලා දුවන කෙනා අවබෝධ කරගන්න. දකින්න එක. දකින්නකොට දාලා දිව්වා වගේ තමයි. ඒකෙන් තමයි දාලා දිව්වා කියන්නේ. එතකොට මේ ආයතන දාලා දුවන්නේ කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. වෙන කෙනෙක් නෙවෙයි. තාපසයන්ව බුදුන් වහන්සේමයි මේ නොපෙනී උපදෙස් දෙන උතුමා. දාලා දිව්වම මේ මහ විශාල පාළු පිටෙන්නක් වේ ආයතන පහ. ආයතන හයක් තියෙනවා අපිට. මන මුල් කොට අස කනනාසය දිව ශරීරය මන 1-6යි. ඒ මම්බාරණ හුරු කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. මේවා ආවට පස්සේ අපේ සැපේ නැති වෙනවා. දුක පහළ වෙනවා. සැපේ නැති වෙනවා කියන්නේ දුක පහළ වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ සංසාර දුක පහළ වෙනවා. අපි දන්නේ ඒක. අපිට මෙහැට පේන එකක් නෙවෙයි. මෙනෙහි කරොත් විතරක් අහුවෙන එකක්. හරි සූක්ෂමයි. ඔන්න දැන් අපි මේ මෙනෙහි කරා. පෙනුන මේ ඇහැ කවුරු හරි පේනව කියන්නේ ඇස පහළ වුණා. ඇසත් එක්ක රූපේ ගැටෙනවා. ඔන්න මෙනෙහි කරනවා කියන්නේ මිදුන කියන එකයි. අවබෝධ කරගත්ත කියන එකයි. ඈත් වුණා කියන එකයි. දෙව්ව කියන එකයි. පැත්තකට යනකොට ඕගයක් හම්බුණා. සසර පුරුද්ද හම්බුණා. කාමෝගය. කාම කියන්නේ රූපයන්ට ඇලෙන එක. මේවා මේ කාම ලෝකෙට තියෙන කැමැත්ත. ඕගය පැත්තට ගහගෙන යනවා. ඒ කාමයේ දෙසට යනවා ගහගෙන යන පැත්තට යනවා ගඟ ගහගෙන. ඒ වගේ තමයි හිත අරමුණ දිගේ දුවන. අරමුණ ඇසුරු කරන්න හිතේ කැමැත්ත පහල කරද්දී අපි වේගෙන් අවබෝධ කරගන්නවා. අවබෝධ කරනකොට අපි ගැලවෙනවා. අන්න එතනින් එහාට ගියාම මේක තමයි සෝවාන් වුණා කියන්නේ ඈත් කරගත්තා. ඈත් කරගත්තා කියන්නේ තියෙන දෙක වෙන් කරන්න දකින්න ශක්තිය හදාගත්තා. සදහම්මස පහල කරගත්තා. කල්යාණ මිත්‍ර සම්පatti උපදව ගත්තා. යෝනිසෝ මනස්කාර ශක්තිය උපදව ගත්තා. ධම්මානු ධම්ම පටිපන්න භාවය උපදව ගත්තා. ඔන්න බලන්න මේ සූත්‍රයේ ඔබට මොනතරම් අමිලද මොනතරම් ගහම්බීරද. එතකොට සෝවාන් වුණු කෙනා තාම මේ කෙලෙස් පහළ වෙන මට්ටම. එම නිසා එයා මිදුණු මට්ටම නෙවෙයි. වැටුණු භවයේ කොහේ හරි උපදිනවා. හැබැයි ඒ උපත දුකටයි කියන්නේ දුක නිදහස් වෙවි යන ගමන. මේ ජරාම එයා සතර අපාය ඉක්මෙව්වා. සෝවාන් වුණා කියන්නේ සතර අපායට යන්නේ නැහැ. මොකද යකෙක් වෙන්න පුළුවන් ජනවසබ කියලා බිම්බිසාර රජුර සෝවාන් වෙලා යකෙක් වුණා. යක්කු ඉන්නෝ සාතා කරලා හිමවතල සුචිලෝමල බරලෝමල මගපලලාභී. එමෙ නිසා ආලවකල අනාගා වෙනවා. ඒ නිසා මේ යක්ෂ මට්ටම් වල ඉන්න පුළුවන් උසස් අය. තාම අපි සතර පාවය ඉක්මෙව්වේ. මහා නිරයන් සහිත ඔසුපත් නිරයන් ඉක්මෙව්වා. මහා ශ්‍රේෂ්ඨකම. උත්තරීතරයි, අති ගම්බීරයි. දැන් එයාගේ හුරුව වෙන්නේ මෙහෙම ගලපන එක. ඒක හුරුව වෙන්න තමයි ආයි එහාට යන්න කිව්වේ. ඊට වඩා වීරයෙන් බලන්න. තව තියෙන එහාට යන්න. එතකොට දෙගුණයක් පීනන්න වෙනවා. අර පීනොන්ට තව හේක පීනන්න වෙනවා. තව ටිකක් කරන්න කියලා බුදුන් වහන්සේ කිව්වේ. අපි මෙතෙන්ට ගන්න ඕන ගලපන්න. කෝටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ දහම් පිළිසඳර සීල සූත්‍රය ගලපනකොට ඔබට තේරෙයි අද නම් ලැබෙන්නේ අමෘතේ. අමෘත මහ නිවනමයි. කෝටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා අපි උදෙසා ඇහුවේ. අපේ කොටස නියෝජනය කරේ. අපේ පිළ නියෝජනය කරේ. සරියුත් හඳුරු දුන්න උත්තරේ අපිට මිදෙන හැටි. උන්වහන්සේලා දෙන්නම නියෝජනය කරේ අපිව. ඇහුවා කියන අපි නියෝජනය කරා. සිල්වත් මහණහු විසින් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්න කිනම් දහමක් නුවණින් විමසිය යුතු දෙය කියන්නේ මොකද්ද කරන්න ඕන කියලා ඇහුවේ. මොකද්ද දේශනා කරේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස මෙනෙහි කරන හේතේ මේ ඒකාන්තයෙන්ම සෝවාන් ඵලය සාක්ෂාත් කරනවා. එහෙනම් ඔබ දැන් හරි. පංච උපාදානස්කන්ධය ලෙස දකින්න මුල ඉඳලම කියනවා මේක. ධම්මකතික සූත්‍රේ. ධම්මකතික කියන්නේ කවුද කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. පංච උපාදානස්කන්ධයේ කලකිරීම පිණිස නොඇලීම පිණිස මිදීම පිණිස දහම් දෙසන්නේ නම් ඔහු දහම් කතිකයි. ධම්මපටිපන්න කියන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධයේ නොඇලීම පිණිස
ජීවිතේ ක්‍රියාත්මක කරන කෙනා ධම්මානුධම්ම පටිපන්න කෙනා. මේ හැම එකෙම ගත්තම එකක්. මුලින් ඉඳලා කය පෙන්නගෙන ඇවිල්ලා මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව කොටසේ නීවරණ පෙන්නනවා. නීවරණ නැති වෙනවා කියන්නේ කාමච්ඡන්දයක් යම් තේරීමක් තියෙනවද යම් දෙයක් ඇසුරු කරනවද ඒකාන්තෙම සසර. කාමච්ඡන්දය තේරීමක් තියෙනවා. කාමච්ඡන්දය. ඒකත් එක්ක දැඩි බව වෙනවා ව්‍යාපාද තීන මිද්දේ මත්වීමක්. ඒකෙන් යටත් වූ ගතියක්, නිදිපර ගතියක්, විඩහ ගතියක් එනවා. ඒක නැතුව බැරි ගතියක් උද්දච්චයක් එනවා. ඒක ඉෂ්ට වේදෝ නොවේදෝ කියන විචිකිච්ඡාව වෙනවා. බුදුහාමුදුරුවෝ ගැන හැඟීමක්වත් නැහැ. දහම ගැන හැඟීමක්වත් නැහැ නීවරණ තියෙන කෙනා. නීවරණ තියෙනවා කියන්නේ එතන තියෙන පංච උපාදානස්කන්ධ ඊළඟට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධ මහා සතිපට්ඨාන සූත්‍ර පිළිවෙල. එතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන. ඊළඟට තියෙන්නේ ආයතන දෙක. ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන ගැන. මේ ඔක්කොම එකක්. ආධ්‍යාත්මික මේකේ කිව්වේ මම් පහරන හොරු පාළු ගෙවල් 6ක් සහ පිටින් එන හොරු කණ්ඩායමක් ගැන. එතකොට මෙතන පෙන්නනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ ආධ්‍යාත්මික සදායතන චක්කු සෝත ගාන જીවහා කාය මන ආධ්‍යාත්මික ආයතන 6 ලෙසත්. බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. මහා විග්‍රහයක ඔබට ගලප ගන්න කොටස මම මේක ඉතා සියුම්ම කියන්නේ. ගන්න පුළුවන් ඕන තරම් සූත්‍රවල. කොහෙන් ගත්තත් එකයි. මූදේ කොතනින් බැස්සත් ලුණු රසයි. කොතනින් බැස්සත් බහින්නේ සාගරයට. එන ලුණු තියෙන සාගරයට. එහෙනම් ඔබ පාගනවා කියන්නේ ස්පර්ශ කරනවා ඇසුරු කරනවා කියන එක. කවුරු කාගෙන් අහුවත් දහම නම් එකක් වෙන්න ඕන. ස්කන්ධ ආයතන ධාතු ගැනයි ඔබ අහන්නේ. මේ ආසිවිසෝපම සූත්‍රෙ පෙන්නන්නේ ටික. ස්කන්ධ ආයතන ධාතු ගැන. දැන් බය වෙන්න එපා. දැන් ලැබෙනවා දහම. නිර්මල දහම ලැබෙනකොට ඔබේ හිත නිවෙනවා. දප පාර හරි. දෙවනුව සීල සූත්‍රය අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පින්වත් කෝටිත මහරහතන් වහන්සේ අහනවා සෝවාන් හු විසින් සක්‍රුදාගාමි ඵලයට එන්න කිනම් දහමක් නොවනින් විමසිය යුතුද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස, ගඩයක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස මෙනෙහි කරන්න. ඒ කියන්නේ අනර්ථ කොටම මෙනෙහි කරන්න. Tamanට විපතක් ලෙස මෙනෙහි කරන්න. හොඳක් නොවන බව මෙනෙහි කරන්න. අවඩක් පිණිසම බව මෙනෙහි කරන්න. පුරුදු කරන්න. ඒකාන්තයෙන් හෙතෙමේ සක්‍රුදාගාමි ඵලයට එනවා. අනාගාමී වෙන්න කිනම් දහමක් නොවන විමසිය යුතුද? සක්‍රුදාගාමි උතුමන් මොකද්ද කරන්න කිව්වේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ කෝටිත මහරහතන් වහන්සේ දුන්න උත්තරේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුකක් ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස, අනාත්ම ලෙස මෙනෙහි කරන්න ඔබට කරන්න තියෙන එකම වැඩයි. ඒ මෙනෙහි කරනවා කියන්නේ ඔබ ඉන්නේ ඔබේ දිට්ඨිය කියන්නේ සංකල්පේ පහළ වීම. ඒ දිට්ඨියේ අනර්ථය මෙනෙහි කරනවා කියන්නේ දිට්ඨිය මිදීම, සම්මා දිට්ඨියටපත් වීම එකම මොහොත එකම තැන වෙන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවාන එන සීලය ලැබෙන්නේ එතෙන්දී. ආර්ය සීලය. කියන්න දෙනවා සූත්‍ර ගණනාවක්. මගේ මුලට ඇවිල්ලා තියෙන්නේ. අපි වෙසක් එක හොඳ සමරමු. ඔබට දන්න ලෙවන්නම් අපි. වෙසක් දිනේ කොහොමද වැඩසටහන කරන්න කියලා. මීට වඩා දීර්ඝ දේශනයක්. ත්‍රිපිටකෙත් අරගෙනම කතා කරනවා. අපි මීට වඩා එහා යන්න ඕන. මේ සංසාරේ හිතන්න එපා. හොඳ දවසක් කියලා ඉදිරියට එන්නේ. එන්නේ නැහැ හොඳ දවසක්. ඇවිල්ලා නැහැ නේද? ඇවිල්ලා නැහැ. එන්නෙත් නැහැ. ඔබ වයසට යනවා. ඔබ ගැන මේ කියන්නේ. බාහිරෙත් එහෙමයි. ඔබ වයසට යනවා. ඔබට බැරි කම එනවා. තරුණ දුව ආච්චි කෙනෙක් වෙනවා. තරුණයා මහල්ලෙක් නාකි මහල්ලෙක් වෙනවා. හැබැයි සිතුවිලි වෙනස් වෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ. අර රටාව හරනවා. ඒකනේ බාලේකාට එන්න දෙන්න එපා ගෙදරට කියන්නේ. ඔක ගෙදරින් එලෙව්වා. හිතුමනාපේ කසාදයක් බැඳ එලෙව්වා. තාම අම්මා තාත්තා වෙනස් වෙලා නැහැ. ඒ වෙනස් වෙලා නැහැ කියන එකේ තේරුම දැන් ඔබ දන්නවා. මොකද මේ චිත්ත පරම්පරාව වෙනස් කරන්න බෑ දහම් මැස නැතුව. අනේ එන්න දුන්නත් හිත යටි හිතේ කියන්නේ මොකද? ඔබ යටි හිත යනුවෙන් හඳුනන අර ඇතුළාන්තේ පහළ වෙනව සංකල්ප. එන්නෙම ආව මෙතෙන්ට. බොරු උඩින් hina වෙයි. ආවමතෝ. අර රූපෙන් ඒ ආච්චිට අම්මට ගැලවෙන්න බෑ. දැන් ආච්චි සීයා කියන්නේ අර තරුණයන්ට. අර තරුණිය මහලුණාම ආච්චිත් තරුණයා සීයාත්. ආච්චි සීයා දෙන්නම දැන් ආවට ගද්දෙන් ඉන්නවා. හැබැයි හිටියට අර රූපෙන් ගැලවෙන්න බෑ. දහම දන්නේ. ඉතින් ඔබ කොච්චර වාසනාවන්ත. රහත් වෙන්න අනාගාමී උතුමා කුමන දහමක් නොවනින් විමසිය යුතුද? කෝටිත මහරහතන් වහන්සේ මහා සිංහනාදයක් පාන්න සාරිපුත්ත හාමුදුරට මඟ පාදනවා.
පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස මෙනෙහි කරන්න හිත මේ කාන්තේ රහත් ඵලය සාක්ෂාත් කරනවා කිව්වා. දැන් හරි එතකොට බැලුවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ චතුරාර්ය සත්‍යය. කොහෙන් ගත්තත් මූදලුණු රහයි. කොතනින් බැස්සත් සාගරේ. එහෙනම් සාසනේ කොතනින් ගත්තත් කොතනින් ඇල්ලුවා පංච උපාදානස්කන්ධේ දුකයි කියන එක දේශනා කරන්නේ. පංච උපාදානස්කන්ධේ නිර්වේදේ පිණිස, නිවීම පිණිස, අතහැරීම පිණිස, ගැලවීම පිණිස, ඇසුරු නොවීම පිණිස දහම් දෙසන්නේ නම් හිතේ ධම්ම කතිකයි. වෙන මොනවා ඇහුවත් දහම වෙන්නේ නැහැ. පින් කරන් ඕ භවයට එන්නේ නැහැ. අපි පින් කරලා නෙමෙයි භවෙ ඉන්නේ. නැත්නම් අපි මිනිස්සුනේ අංග පසඟ තියෙන, කන සම්පත්‍ය සම්පූර්ණ හම්බෙලා තියෙන. ඔක්කොම තියෙනවා. මොනවද අඩු? සතුට නැහැ. සතුට මේ ලෝකේ මොනවා ලැබුණත් නැහැ. කන්දක් ලැබුණත් රත්තරන්. තව කන්දක් නැත්තම් හොඳයි කියලා දුක් වෙනවා. නූපන්න ඒ කියන්නේ යම් පිංචන් නලබති නැති එකෙන් දුක් විඳිනවා. පත්තර මිටියක් බෙදනු නිකන්. ගෙදරට එකක් තිබ්බනම් ඇති. එකක් හම්බුණා. 5 දෙනා හිටියේ බෙදුවා එන් මහ මිටියක් තියෙනවා. මේ අල්ලපු ගෙදරට එකක් දෙන්න කියලා ඒකත් ඉල්ලනවා. අර මේ තණ්හාව යන හැටි අපි කියන්නේ අපි හරි පින්වන්ත මේ අපි දානපතියෝ වගේ ගන්න අර පත්තරේ එහාට දෙන්නේ. එහාට දෙන්නේ නැහැ. මේකත් අරන් යනවා ගෙදර බත්තොත් අඬ. මේ 5ක් විතර දෙනවද ගෙවල් 5කට බෙදන්න කියලා පුළුවන් නම් ආයෙන මේ මිටියම ගන්නවා. මිටියම අරන් යනවා. යන ගමන් අහනවා තවත් නැද්ද පත්තර? මේ ඉවර වෙන්නේ නැති හැටි කියන්නේ. ඉවර වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේ මේ ටික අහන්න ලැබුණා නම් අපි කොච්චර වාසනාවන්තද. පොඩි අඩුවක් තියෙන්නට ඇති ඒකනේ අපිට බැරි වුණේ. හැබැයි අද සතුටු වෙනවා. ඔබ වහන්සේ අනු දහම. එදා හිටියත් මේ දහම අහලා තමයි නිවන් දකින්නේ. ඔබ වහන්සේ ළඟ හිටියා වගේ මේ දහම අහනකොට. එහෙනම් දැන් ආසිවිස්සෝපම සූත්‍රෙත් සීල සූත්‍රෙත් එකතු කරලා ගත්තම පංච උපාදාන ස්කන්ධය කියන්නේ ඔබේ මේ මොහොතේ වර්තමාන සිතුවිල්ල. වර්තමාන හිතෙන හැටි සංකල්ප මිටිය. ඔබට මොනව හිතෙනවද නැද්ද? දැන් මේ එන සිතුවිල්ලේ හැටියට තමයි කෝසල මල්ලිකාවට බල්ලෝ මතක් වුණේ. බල්ලෝ එක්ක වෙච්ච ප්‍රශ්නයක් මතක් වෙලා අවීචි මහනිරේට දවස් 7කට ගියේ. සිවුර එක්ක වෙච්ච ප්‍රශ්නේ මතක් වෙලා කාවෙක් කියලා සිවුර මත පහළුනේ සංඝරත්නය. චුතිසිතේ හැටි මැරෙන වෙලාවට එන සිතට කියන්නේ චුතිසිත. ඒකේ හැටි. නේද? මොනතරම් භයානකද? මේ දැන් ඉතින් දැනෙන එක ඉවර වෙන්නේ විඥානෙමයි. මේ දැනෙන ශක්තිය විඥානය අනු දැනෙන ශක්තිය දැන් දැනෙනවා. ඔයම් පොඩි කාලෙත් දැනෙලා ඇඬුවා. දැනුත් තාම දැනෙන ඒවට මේ අඬන්නේ. සෙල්ලම් බඩු ගන්න ගිය ළමයා අවුරුදු 3ේදී 4ේදී මේක ගත්තා මේ අතිනුත් එකක් ගත්තා. ඒ දෙක බෑගෙට දානවා තා එකක් ගන්නවා. ඉවරයක් නැහැනේ. අපි ඉවරද? ඒ ළමයාම තමයි මේ ඒ මම වඩන් හිටිය අපේ එම්මන් ගන්න ඒ ළමයාම තමයි මේ ඒකයි මදි තාම. ඒක නිසා තමයි අතනින් ඉඩම් පර්චස් 2යි මෙහෙන් 5යි හරෙන් 7යි ඉවරයක් නැහැ. එපයි කියන්නේ ගන්න. හැබැයි ඉතින් ඔය හැමතැනම උපදින දැන් ඔක්කොට එන ඔක්කොම කරකි. මේ සංස්කාර ධර්ම ගැන කියන්නේ. මේ භවය ගැන කියන්නේ අද සිංහනාදයක් බුදුන් වහන්සේ අද වගේ දවසක මේ මහා සිංහනාදයක් පෑවේ. සිංහනාදය ගැන චතුරාර්ය සත්‍ය දේශනාව. පටිච්ච සමුප්පාද දේශනාව. අවිද්‍යාව නිරෝධ කරන හැටි උගන්වන්නේ. යට ගියා වූ දෙයක් මතු කරන එක. මහා නිදාන සූත්‍රය. මේක තමයි සත්‍ය. එතකොට අද ඔබට තේරෙනවා ඇති. ඔබේ හිත ඔබට ඕන විදියට නෑ. ඔබ හිතලා ගියා මල් ගන්න කැලණි. මං ආයෙ එතෙන්ට ඇවිල්ලා ධර්ම දේශනාව අවසන් කරන්න ඕන කොටසට දැන් එන්නේ හැකි. කැලණිය මල් කඩ ළඟට හරි මං බුදුරජාණන් වහන්සේ වැඩපු ස්ථානම ගන්න උපමාවට වෙන තැන් ගන්නෙ නෑ. කැලණිය මල් කඩ ළඟට ගියා. එහෙම නැත්නම් රුවන්වැලි සෑයට යන්න ඉස්සෙල්ලා තියෙන අර මල් කඩ. එහෙම නැත්නම් කතරගම කිරිවෙහෙරට මෙහා තියෙන මල් කඩ. ඊළඟට මුතියංගනේට යන්න ඉස්සෙල්ලා තියෙන මල් කඩ ටික. මහියංගනේට යන්න ඉස්සෙල්ලා මල් කඩ තියෙනවා. මල් දෙන 50ට 5යි. 100ට 5යි. මින් ගත්තා අපි. ගන්නකොට එක මලක පෙත්තක් කැඩිලා. පෙත්ත කැඩුණු එක දරා ගන්න බෑ. අර ලස්සන මල් 4ක් තියෙනවා. ඔබ හිතන විදිහේ පිරිපුන් පුෂ්ප 4ක් පිපිච්ච හොඳ ඒවා තියෙද්දි අර පොඩි පෙත්ත කැඩිච්ච එකෙන් ඔබ හිත කැමැත්තෙන් නෙමෙයි දැන් රුවන්වැලි සෑයට යන්නේ. කැලණියට යන්නේ, මුතියංගනේට යන්නේ, මහියංගනේට යන්නේ, සෝමාවතියට යන්නේ. අකමැත්තෙන්. ගිහිල්ලා හිතේ කියන මේක ඉල්ලගෙන ආවනම් හරි කීයක් හරි දීලා මාරු කරන් ආවනම් හරි. 50ක්ම දුන්නනේ මම. ඔන්නෝම හිත ඔබට බුදුහාමුදුරු දකින්න මේ යන්නේ.
ඔබ යම රජුරු හම්බෙන්න යන්නේ. ඔහොම ගියාම යන්න තියෙන අපායදී හම්බෙන්නේ යම රජුරු කොහොමද? දැන් මේ මල් තියෙන තැන ඕන දැන් දහම දන්න කෙනෙක්. ඔබ දන්නවා දැන් ඔබ අනේ දිසා හැම තැනටම සෙත් පැතුවා මෛත්‍රී කරා. දැන් මගේ මෛත්‍රියක් නැති බව දැක්කා. මම මේ පචේ කියලා දැක්කා. බෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතය. මෛත්‍රිය යනු චේතනාවෙන් මිදීමමයි. අකුසල චේතනාවෙන් මිදීමමයි. කුසල චේතනාව ගැන එයත් සංස්කාරය කියලා අවබෝධ කර ගැනීමමයි. චේතනහම් භික්කවේ කම්මා වදාමි. චේතනාව යනු කොහේ හරි ගිය කර්මය. පාපේදී අකුසල කර්මද කුසලයේදී කර්මම තමයි. කුසල කර්ම කියලා කර්මය දෙකට බෙදෙන්නේ. කුසල කර්මය තුල හොඳ තැන ඉපදෙනවා. ඉපදුනාම හේදී මරණෙමයි ලැබෙන්නේ. මරුණා මෙතනින් ආපස්සට ඊළඟ පින් පව් ටිකට අනුව තමයි ආයි චක්‍ර කරකිලා ඇවිල්ලා සසරට වැටෙන්නේ. එහෙනම් ඔබට බුදුහාමුදුරුවෝ අනාගාම වෙලා මග හිර වෙන එකක් දේශනා කරේ නැහැ. සෝවාන් වෙලා එතන හිර වෙන්න දේශනා කරේ නැහැ. සක්‍රුදාගාම වෙලා එතන හිර වෙලා ඉන්න දේශනා කරේ නැහැ. අනාගාම වෙන දහම් දෙසු තැන බුදුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ටත් කිව්වා තා පොඩ්ඩක් කිව්වා නම් එයා රහත් වෙනවා කියලා. ඒ තරම් බුදුන් වහන්සේ අමූර්ත මහා නිර්වාණය මේ සංසාරේ කොතනකවත් ආයි දුක තියෙන තැනක ඉන්න මොහොතක්වත් එපා කියපු දහමක් මේ අපි කතා කරන්නේ. අනාගාම වල පංච සුද්ධාවාසී මක්කට ඉන්නේ. රහත් වෙනකන් ඉන්න වෙන එතන. මහා කල්ප 12000ක් මක්කට ඉන්නේ. මේ බුදුරු දහස් ගණන් පහළ වෙද්දී ඉති වෙන්නේ නැහැ. එතන මෙහි රහත් වෙවි පිරිනිවන් පපා මහා විශාල පින්වත් පිරිස් අමූර්ත මහා නිවනටපත් වෙද්දී අතන සුද්ධාවාසී අමූර්ත මහා නිවන සකස් වෙමින් සිටින අය මහා කල්ප 12000ක් විතර ඉන්නවත් මක්ක කරන් ඉන්න. එම නිසා බුදුහාමුදුරෝ දේශනා කරේ අප්පමාදේන සම්පාදේත අමූර්ත මහා නිවනම ඒ කාන්තෙන් කෙලෙස් නූපදින තත්ත්වයට දක්වා හිත දහම භාවිතා කර යන්න. දැන් ඔබට තේරෙනවා. එහෙනම් දැන් ඔබ දිහා බලන්න පුළුවන් අය දැන් ඔබ දිහා කියන කණ්ණාඩියෙන් ගියාම මූණ පේනවා. ඒ බලන එක නෙවි මේ කියන්නේ. හිත දිහා බලන්න. ඇස්පියම් මුලදී බලන්න වෙනවා. වැළුවට පස්සේ බලලා පුරුදු කරනට ඇස්තරන් ඉද්දිත් පේන්න ගන්න. මුලදී ඇස්තරේ උපෙන්නේ එළිය. ඒව තමයි අපටත් උනේ. ඒක නිසා තමයි පැත්තට ඇස්පියම් විදසුන් වලට ඒකට කිව්වේ භාවනා කරා කියලා පැත්තකට ලැහැපියන් ඉන්න එකනේ. භාවනා කරා කියන කවුරුත් කියන්නේ. ඒක කරලා පුරුදු වුණා ඇස්සරලා බැලුවා. ඇස්සරේ තමාරුණා. හැබැයි ටික දවසක් ගියාම පුරුදු වුණාම මීට අවුරුදු ගානකට එහා ඉඳලා ඒ හැකියාව ආවා. ඊට පස්සේ මේ ඇස්සරන් ඉද්දි හිතට එනේව පේනෝ දැනෙනෝ. හිතට කතා කරන්න පුළුවන් දැන්. ඔබ hina වෙනෝනේ හිතට හිත ගැන කතා කරනවා මේක අනර්ථයි කියලා හිත එක්කම සාකච්ඡාවක් කරනවා. කාලේන ධම්ම සාකච්ඡා. කාලේන කියන්නේ මේ කෙලෙස්. එතකොට මේ කෙලෙස් ගැන ඇහෙනව මට. මෙන්න මේක මෙහෙම එකක් කියලා පණිවිඩයක් නෙන්නේ. ඒ කියන්නේ ධහම මත වෙන හැටි. කාලේන ධම්ම ශ්‍රවණං. මේ ධහම ඇහෙනව. ඇහෙන කාගෙන්ද? මා තුලින් එන්නේ. ඔන සංස්කාරයක් පහළ වුණා. ඒක තමයි ධහම පණිවිඩය. ඔන අකුසල් සිතක් පහළ වුණා. ඒක තමයි ධහම පණිවිඩය. අන්න ඒක තමයි ධර්ම ශ්‍රවණය. ආහනකොටම ඇහෙනකොටම පේනවා. චක්කුං උදපාදී ධහම මැස පහළ වුණා. ඥානං උදපාදී ධර්ම ඥානෙ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. මේක තමයි බුදුන් වහන්සේ දේශනා කර දහම. මේ තමයි ඵලය. මෙන්න දැන් තමයි අත්හැරෙන්නේ. නොදැක්ක කාලය ඇසුරු වුණා. විද්‍යාව පහළ වුණා. අවිද්‍යාව අඳුර නැති වුණා. දැන් අඳුරක් නැහැ. පට්ට කළුවරේ හිටියත් ඇස් දෙකට කළුවර තිබුණත් ඇතුළ පේනවා. ඔහු ඉන්නේ ආලෝකෙමයි. ආලෝක උදපාදී. ඇස් දෙකෙන් අඳුර හිටියට ඇතුළතින් සිත පෙනෙන ශක්තියට ආලෝක උදපාදී කියන්නේ. ඉතින් මං හිතනවාද මහා ගාම්භීර ආශිවිසෝපම සූත්‍රය අති ගාම්භීර වූ මහා සීල සූත්‍රය සාරිපුත්ත මහරහතන් වහන්සේ කෝටිත මහරහතන් වහන්සේ දේශනා කළ ඒ වගේම පින්වත් භාග්‍යතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී මුඛයෙන් දේශනා කළ ආශිවිසෝපම සූත්‍රය උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ධම්ම කතික සූත්‍රය ආදී කොටස් එකතු කරලා මහා සතිපට්ඨාන සූත්‍රය ආදී කොටස් එකතු කරලා තමයි මම ඔබ සමග මේ දහම් පිළිසඳර යෙදුනේ. මේ ධර්ම කරුණ ඔබට අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. මේ උතුම් වෙසක් මංගල්‍ය බුදුන් වහන්සේට කරන්න තියෙන කෙලෙහි ගුණ සැලකීම මමත් තාම සම්පූර්ණ කරන්න දන්නේ නැහැ. මට ඒ දක්ෂතාව නැහැ. නමුත් මං හිතනවා අද යම් ප්‍රමාණයකට ඔබට මේ දහම් පණිවිඩය ලැබෙන්නට ඇති. මේ හැම මොහොතෙම පහළ වෙන සිත දකින්න පුරුදු වෙන්න. දවසට විනාඩි 5ක් විතර පැත්තකට වෙලා ඔබ ගැන අනුකම්ප කරගන්න ඔබට. නැත්තම් ඔබ ගිහිල්ලා රත්තරන් වලට ආසුණු තොදෙయ్య බැනලා බල්ලෙක් වුණා වගේ කොහේ හරි ඉපදුනොත් බල්ලට අතීතේ පේන්නේ නැහැ. අපිටත් පේන්නේ නැති එකේ. ඒතකොට බල්ලා තියෙන එක විඳ ඉන්නවා. විඳින එක දැනෙනවා. ඔබ දැනෙන එක දැනුත් ඔබට දැනීමක් විතර එන්නේ වේදනාවක් විතරයි පහළ වෙන්නේ. ඔබ මේ දැක්ක දවසට ඔබ අඬනවා.
ඔබට තාම දැනුන්නේ නැහැ. ඔබ වේදනානුපස්සනාව ඔබට දැනුන්නේ නැහැ. අසවලා හැඩකිනා කියලා දකින්න සුඛ වේදනාවක් ආවේ වේදනාව දැනෙන එකක් විතරයි. ඒක තමයි ඒකේ විඳීම විඥානේ. වෙන මොකුත් ඔතන නැහැ. ඔක දැක්ක දවසට ඇඬෙනවා. මම කොහෙද මෙතන ඉන්නේ කියලා නුවණස පහළ වෙනවා. මෙතන මෙහෙම එකක් ආවේ අකමැති දේනකොට දුක වේදනාව පහළ වෙනවා. මෙතන තියෙන දුක වේදනාවක් විතරයි. ඒක දැනෙන එක තමයි විඥානේ කියන්නේ. වෙන මොකුත් මෙතන නැහැ. ඒ අවස්ථාවට පහළ වෙන දෙයක්. ඒ පහළ වෙන දෙයක නිරෝධයක් වෙනවා. මෙතන තමයි හේතු ප්‍රත්‍ය කියන්නේ. හේතු නිසා හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡanti. හේතු ප්‍රත්‍යක් හේතු නිසා හටගන්න දේවල් ආයතන සංයෝජන නිසා හටගන්න සිත කය වචනය රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ කියන පංච උපාදාන ස්කන්ධ අවස්ථා ඔබට පෙනෙනවා නම් දැන් තේරුණා නම් දැන් අවබෝධ වුණා නම් ඒ පැත්ත පෙනෙනවා නම් ඒක තමයි සදහම්මස. තව මොකද බුදු පියාණන් වහන්සේට ගරු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අද මේ උතුම් ධර්ම දේශනාවේ මේ උතුම් ධර්ම කරුණු හැම කෙනාටම ඇහුණු දේ ජීවිතෙන් දකින්න අද දවසේ මේ බුද්ධාලම්බන ශක්තිය බුදු පියාණන් වහන්සේ අද වගේ දවසක වෙන්නට ඇති අද පොයේ තිබුණා නම් අද වගේ දවසක මහා උදෑසන වෙනකොට පටිච්චසමුපාද දැකලා ඒ අවබෝධ කරගෙන එහෙම නැත්නම් හේතුඵල ධම නොවනින් අවබෝධ කරගෙන මහා ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය ඥානෙ මුල් කොට සසර දුකෙන් මිදුණු ලෝකයට දහම් දෙසන්න මහා ඥාන පහල කරගත්තු උත්තමයන් වහන්සේ මේ උදෑසන වෙනකොට ලෝකෙ දෙස බලන් හිටියා. අද වගේ දවසක ඒ උතුම් 45 වසරක් 45 වසරක් අපි වෙනුවෙන් පාගමනින් වැඩලා අපිට නොදැනෙන්න අපි ළඟට ඇවිල්ලා දහම් දෙසූ බුදුන් වහන්සේගේ මහා ගාම්භීර වූ අති ගාම්භීර වූ ගෞරවනීය වූ බුද්ධ පණිවිඩය අපි මේ කතා කරේ. ඔබට අවබෝධ වේවා කියලා මම නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ අවබෝධය දර්ශන ඥානයක් වේවා, දකින්න ශක්තියක් වේවා, හිත නිවා ගන්න බලයක්ම වේවා. බුදුන් වහන්සේට ගරු කරන ඔබටත් අද දවසේ පටන් ශක්තිය ධෛර්ය පිණිස මේ සියලු බලය සකස් වේවා. මේ ශක්තිය අපිට දුන්න අපට උදා කර දුන්න අප වෙනුවෙන්ම පහළ වූ අපගේ අවසාන ආත්මිකයා මව් ලෙස පෙනී සිටින මෙතෙක් පහළ වූ සීල තිරෝගුරු සම්මා සම්බුදුන් වහන්සේලාටත් තථාගත ලෞතර ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් ධර්ම දේශනා කොට මම රැස් කළ මහ පිනත් ධර්ම ශ්‍රවණෙන් තුන් ලෝකෙම රැස් කළ පිනත් උන්වහන්සේලාට උත්තම ගෞරව පූජාවක් පාද නමස්කාරයක් වේවා.